හරි ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි අද පටන් ගන්නේ අපේ පස් මාස වැඩසටහනේ අපිට මාස 5යි O level විභාගෙට තියෙන්නේ ඒ මාස 5න් අපේ පළවෙනි මාසය තමයි මේ විදිහට ආරම්භ වෙන්නේ අපේ දෙවෙනි දවස අද අපි ගිය සතියේ පරිමිතිය ගැටලු විසඳලා ආරම්භයක් ගත්තා විභාගයට මුහුණ දෙන්න. එහෙනම් අපි අද තවත් ලකුණු කීපයක් එකතු කරගන්න අපි වැඩ කරමු. අද අපි කරන්නේ සංඛ්‍යාත ව්‍යාප්ති. ඒතකොට පුතාලා දන්නවා ගොඩක් අය මෙතන ඕලෙවල් ලියපු අයනේ හැමෝම ඉන්නේ. එතකොට සංඛ්‍යාත ව්‍යාප්ති පාඩමෙන් සාමාන්‍යයෙන් අපි අර පුරුද්දට කියන්නේ මධ්‍යන ගාන හදනවා කියලා. එතකොට ඒකෙන් අපිට ලකුණු 10ක ප්‍රශ්නයක් විභාගෙට අනිවාර්යෙන්ම එනවා. එතකොට මේ ලකුණු 10 අපිට එකතු කරගන්න පුළුවන් පහසුවෙන්ම. එතකොට අපි මේ පන්තියේ හදන්නේ අපිට ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් පාඩම් වලට අදාළ ප්‍රශ්න. ඒ ටික කරලා අපි ටාගට් කරන්නේ C1ක්. ඒතර අපිට ගොඩක් වෙලාවට C1ක් එන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් අඩුම ගානේ අපිට S1කින් හරි නවතින්න පුළුවන්. නේද? අපේ ටාගට් එක තියාගන්නොත් ඒ පාස් වෙන එක නෙමෙයි C1ක් ගන්න. මම එදත් කිව්වා සම්මානයක් ගන්න තමයි අපි වැඩ කරන්න ඕනේ. එතකොට අපි ලොකු ඉලක්කයක් තියාගත්තාම ඊට අඩු එකකින් හරි අපිට නවතින්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම තේ ඔයගොල්ලෝ දෙන වැඩ ටික හොඳට කරන්න බැරි ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න අපි මේ විදිහට වැඩ කරලා අපේ ඉලක්කය අපි කොහොම හරි ඉෂ්ට කරගමු. හරි එහෙනම් අපි අද පටන් ගමු සංඛ්‍යාත ව්‍යාප්ති. පුතාලට ටියුට් එක ලැබෙන්න ඇති. ටියුට් එකේ ගන්න පිටු අංක 13. එහෙම නැත්නම් පුතාලට ටියුට් එක ලැබුණ නැති අය ඉන්නවා නම් PDF එක දාලා ඇති ඒක ඕපන් කරගන්න. එහෙම නැත්නම් පාස් පේපර්ස් පොතක් තියෙනවා නම් ඒක ගන්නත් පුළුවන්. O level ගණිතයේ පාස් පේපර්ස් පොතක් තියෙනවා නම් ඒක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. බලන්න ඒකේ 13 වෙනි පිටුවේ පළවෙනි ගාන කියවන්නකො හොඳට. එහෙම නැත්නම් උදේ පාස් පේපර්ස් පොත තියෙනවා නම් O level 2016 පේපර් එකේ ගාන තමයි අපි බලන්න ඕනේ. මං දාන්නම් දැනට කියව ගන්න. හරි හිමන්දි පේනවද බලන්න ගාන? හිමන්දි ගාන පේනවද? නෑනේ ටීචර්. ශ්වේත ගාන පේනවද ස්ක්‍රීන් එකේ? නෑ මිස්. නැද්ද? විනාඩියක් කියන්න. දැන් බලන්න හිමන්දි පේනවද ගාන? ඔව් ටීචර්. හරි. උදේ බලන්න ටියුට් එකේ ඔය තියෙන්නේ O level 2016 අවුරුද්දේ අපිට දීපු ගාන. දැන් ගාන දැක්කම බය වෙන්න එපා. ඔය ගාන හදන්න මාර ලේසි. අපිට තියෙන්නේ ඔකේ මධ්‍යන්න හොයන එක තමයි ප්‍රධානම වැඩේ. අපි බලමු ඉස්සෙල්ලාම කරන විදිහ අපි මෙහෙම කරමු. 2016 ටියුට් එකේ 16 වෙනි ගාන නැතුව 2016 ගාන නැතුව අපි හදන්න ගමු තුන්වෙනි ගාන 2018 ගාන තුන්වෙනි ගාන මුලින් හදමු 2018 කියවන්න බලන්න
හරිද? පුතේ ගානේ තියෙනවා නිමල් ක්‍රීඩා භාණ්ඩ නිපදවන කුඩා කර්මාන්තයක යෙදී සිටී. ඔහු දින 50ක කාලයක් තුල එක් එක් දිනයේ නිපදවන ලද භාණ්ඩ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත සංඛ්‍යාත ව්‍යාප්තියේ දැක්වේ. අපිට අගේ වගුවක් දීලා තියෙනවා බලන්න ඒකේ නිමල් ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව හදපු ප්‍රමාණය දීලා තියෙනවා. එතකොට දවස් 5ක් එයා ක්‍රීඩා භාණ්ඩ 20ත් 30ත් අතර හදලා තියෙනවා. අපි දන්නේ 21ද 22ද 23ද 24ද එහෙම දන්නේ හැබැයි 20ත් 30ත් අතර එයා හදලා තියෙනවා දවස් 5ක්. ඊට පස්සේ දවස් 8ක් හදලා තියෙනවා ක්‍රීඩා භාණ්ඩ 30ත් 40ත් අතර ප්‍රමාණය ගානේ දවස් 8ක් හදලා තියෙනවා. ඊළඟ 40ත් 50ත් අතර ක්‍රීඩා භාණ්ඩ ප්‍රමාණයන් දවස් 10ක් එක දිගට හදලා තියෙනවා. ඒතර මේ වගේ මෙයා මේ එක එක දවසේ හදපු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව තමයි ඔය වගුවේ තියෙන්නේ. ඉස්සෙල්ලාම තේ ගාන හදන්න කලින් ඔය වගුව බලන්න අපිට පුළුවන් ද බලමු ඕකේ මාත පන්තිය හොයාගන්න. පුතාලා දන්නවා මාත පන්තිය කියලා කියන්නේ වැඩිම වාර ගානක් යෙදিলা තියෙන පන්තිය. ඒ කියන්නේ දැන් මේ ගාන ගත්තොත් නිමල් වැඩිම දින ගානක් හදපු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව. ඒක තමයි මාත පන්තිය. එහෙනම් බලන්න තේ වැඩිම දින ගාන උතනින් කීයද කියලා ශ්වේතා. වැඩිම දින ගාන කීයද උතන තියෙන දිනවලින්? 12. 12. වැඩිම දින ගාන 12. එතකොට පුතේ මට කියන්න හිමන්දි 12ක් තියෙන්නේ ඒකට අදාළ පන්තිය මොකද්ද? 50 60 50 60. එහෙනම් පුතේ අපි මාත පන්තිය විදිහට තෝරගන්නේ වැඩිම එකට අදාළ පන්තිය. ඒක සමහර අවුරුදු වල අහනවා සහ අපිට ගාන හදනකොටත් සමහර වෙලාවට ඕන වෙනවා. මාත පන්තිය කියන්නේ වැඩිම වාර ගානකට අදාළ පන්තිය. ටියුට් එක තියන අය බලන්න අනිත් පැත්තේ බලන්න 2019 ගාන මම ස්ක්‍රීන් එකේ පෙන්නන්නම් 2019 ගාන. හරි මට ඕකේ කියන්න ඉමල්කා 2019 ගානේ මාත පන්තිය මොකද්ද? හතලිය 50 ටීචර්. 40 50. ආයි හොඳට බලන්න. ටියුට් එක නැති නිසා අපි අර ස්ක්‍රීන් එකෙන් බලනකොට චුට්ටක් අමාරුයි ඔයාලට. 30 40 ටීචර්. 30 40. ඒකෙත් පේනවා මුදේ වැඩිම බඩුමලු සංඛ්‍යාවක් තියෙන 9. එතකොට මේ 9ට අදාළ අපිට ගන්න පුළුවන් පන්තිය 30 40. එතකොට ඒකේ අපි මාත පන්තිය 30 40 විදිහට ගන්නවා. හරි. ඊළඟ එක බලන්න එහෙනම් ඔහොමම 2020 ගානේ මාත පන්තිය. ශ්වේතා කියන්න පුතේ ඒකේ මාත පන්තිය? 8 175ත් 185ත්. අන්න හරි. මාත පන්තිය වමුතේ අපි 8ට අදාළ එක ගන්නවා. හැබැයි උත්තරේ ලියද්දි 8 කියලා ලියන්නේ නැහැ. උත්තරේ ලියනකොට ලියන්නේ 175 185 අතර ඒ විදිහට තමයි ලියන්න ඕනේ. ඊළඟට නවෝදා 2021 ගානේ බලන්න පුතේ මාත පන්තිය. නවෝදා ඉන්නවද? 120ත් 140ත්. අන්න හරි 120යි 140යි. ඒ කියන්නේ පුතේ වැඩිම නිවාස සංඛ්‍යාව ඒකේ තියෙන 12නේ. එතකොට ඒකට අදාළ පන්ති 120 140. ඒකට අපි කියනවා මාත පන්තිය. දැන් තේරුණානේ මාත පන්තිය ගන්න විදිය වැඩිම එකට අදාළ එකට අපි කියනවා මාත පන්තිය. හරි. එහෙනම් පුතේ අපි හදමු 2018 ගාන. මේ ගාන. ඒකේ මං කිව්වේ භාණ්ඩ සංඛ්‍යාව තමයි නිමල් හදන දීලා තියෙන්නේ. ඒකේ ගාන කියවලා බලමු. ප්‍රශ්නේ කියනොත් අපිට නිමල් මෙම භාණ්ඩයක් විකිණීමෙන් රුපියල් 60ක ලාභයක් ලබයි. ඉහත ආකාරයට වැඩ කර භාණ්ඩ විකිණීමෙන් ඉදිරි දින 120ක කාලයකදී රුපියල් 3,70,000ක ලාභයක් ලැබේයයි ඔහු අපේක්ෂා කරයි. දැන් නිමල්ගේ ටාගට් එකක් තියෙනවා අපිට වගේම එයා ප්ලෑන් කරනවා දවස් 120ක්. ඒ කියන්නේ මාස 4ක්.
30 30 30 30 මාසෙට දවස් 30යි කියලානේ අපි සාමාන්‍යයෙන් ගන්නෙ. එතකොට 30 30 30 30 මාස 4ක් මෙයා එක දිගට වැඩ කරලා දින 120ක් වැඩ කරලා මෙයාගේ පොඩි ටාගට් එකක් තියෙනවා 3,70,000ක ලාභයක් ගන්න. අපි දන්නේ ඉතින් මොක හරියන්නත් පුළුවන් හරි නොයන්නත් පුළුවන්. ඒත් නිමල්ගේ ටාගට් එක තමයි 3,70,000ක ලාභයක් ගන්න එක. ගාන කියන එක බලන්න දිනකට ඔහු නිපදවන මධ්‍යහ්න ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව සොයන්න. අපිට කියන පුතේ ප්‍රශ්නේ ඒකට ඔයගොල්ලෝ පාට පෑනකින් ඕනනම් ඉරක් ඇඳ ගන්න දිනකට ඔහු නිපදවන මධ්‍යහ්න කියන එකට ඉරක් ඇඳ ගන්න. මධ්‍යහ්න ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව සොයන්න. ඊට පස්සේ කියනවා ඔහුගේ අපේක්ෂාව ඉටු වේදයි හේතු සහිතව පෙන්වන්න. ඒතර අපිට වැඩ දෙකක් කියනවා පුතේ. මධ්‍යයන් හොයන්නලු ඊට පස්සේ නිමාගේ බලාපොරොත්තුව හරියනවද බලන්නලු. දැන් මෙහෙම වගුව තියෙනකොට අපිට කියන්න බෑ නිමාගේ බලාපොරොත්තුව හරියනවද නැද්ද කියලා. ඇයි නිශ්චිත ගාණක් නැහැනේ නිමල් එක එක භාණ්ඩ ප්‍රමාණ තමයි එක එක දවසට. එහෙම අපිට හරියන්නේ නැහැ. අපිට යම් නිශ්චිත ගාණක් ඕනේ. මෙයා දවසට කොච්චරක් විතර හදනවද? දැන් පුතාලගේ රිපෝට් එකෙත් ලකුණු එක එක විෂයට එක එක ගණන්. හැබැයි ටීචර් රිපෝට් එක දෙනකොට ඔයාලගේ හදන ඇවරේජ් එක සාමාන්‍ය අගය. ඒතකොට ටීචර් එක කරන්නේ ඔක්කොම විෂයන් 9ම ලකුණු එකතු කරලා 9න් බෙදලා ඇවරේජ් එක සාමාන්‍ය අගය ඔයාලගේ රිපෝට් එකට දානවා. එතකොට අපි හිතමු ඔයාලගේ ඇවරේජ් එක 50යි කියලා. ඒ 50 කියන්නේ හැම විෂයටම 50 නෙවෙයි. 50ට අඩු වේව ඇති, 50ට වැඩි වේව ඇති. නමුත් සාමාන්‍යයෙන් 50ක් විතර හැම විෂයටම ඒකයි අපේ මධ්‍යයන කියන එකේ අදහස. එතකොට අපි මධ්‍යයන හොයනකොට අපි කරන්නේ මේකේ නිමල් සාමාන්‍යයෙන් දවසකට කොච්චරක් විතර භාණ්ඩ හදනවද කියලායි අපි බලන්නේ. නිමල් එක එක ගණන් හදනවනේ. සමහර දවස්වල 20ත් 30ත් අතර හදනවා. සමහර දවස්වල 30ත් 40ක්. එහෙම නැත්නම් අන්තිම ගත්තොත් 70ත් 80ත් අතර වැඩි ප්‍රමාණයක් හදන දවස් තියෙනවා. එතකොට අපි බලනවා නිමල් සාමාන්‍යයෙන් දවසකට කොච්චරක් හදනවද කියලා. ඒකට අපි කියනවා මධ්‍යයන්ය. එතකොට මධ්‍යයන්ය ගන්න අපි අඳිනවා තීරු 4ක හෝ තීරු 5ක වගුවක්. හැබැයි මම නම් හැමදාම පුතාලට කියන්නේ තීරු 5න් ගාන හදන්න කියලා. එතකොට අපිට ඕනම ගානක් බොහොම පහසුවෙන් අර සමහර ඒවා තියෙනවා දශමනේ ඒවා. ඒවත් මග අරගෙන අපිට තීරු 5න් බොහොම ලෙහෙසියෙන් සමහර ගණන් හදන්න පුළුවන්. ඒ නිසා අපි මධ්‍යයන් හදනකොට තීරු 5න් හදමු හැමදාම ගණන් හදද්දී. හරි එහෙනම් පුතේ අඳින්න අංක 3 කියලා දාලා O level 2018 අපි ඒ ගානට අදාළව මධ්‍යයන් හොයන්න අඳිමු තීරු 5ක වගුවක්. තීරු 5ක වගුවක් සාමාන්‍යයෙන් අන්තිම තීරුව වගේ චුට්ටක් ලොකුවට තියාගන්න. හැම එකම එක මට්ටමට ගන්න අන්තිම තීරුව චුට්ටක් ලොකුවට තියාගන්න. අඳින්නකො තීරු 5ක අගය වගුවක්. තීරු 5ක වගුවක් අඳින්න.
ඊළඟට අපි තීරු පහ නම් කරගමු. පළවෙනි තීරුවට අපි දාමු පන්ති ප්‍රාන්තරය. පන්ති ප්‍රාන්තරය. දෙවෙනි එකට දාමු මධ්‍ය අගය. අපි ඒකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන අකුර x අකුර. ඊළඟට අපගමනය. ඒකට අපි පාවිච්චි කරන අකුර simple D. සංඛ්‍යාතය. ඒකට අපි පාවිච්චි කරන්නේ simple F අකුර. අන්තිමට FD. තීරු පහ ඇඳගන්න. තීරු පහ මාක් කරගන්න තේ පන්ති ප්‍රාන්තරය, මධ්‍යගය, අපගමනය, සංඛ්‍යාතය, FD. සාමාන්‍යයෙන් මේ තීරු ටික මාරුණත් ප්‍රශ්නයක් නෑ පුතේ. හැබැයි ඔයාලට පැටලෙන්නේ නැතුව මේ විදිහ තමයි හොඳම විදිහ මේ පිළිවෙල. මේ විදිහටම මාක් කරගන්න. මාරුණත් ප්‍රශ්නයක් නෑ. උනාට ওই විදිහටම අපි අඳිමු. හිමන්දි හරිද වගුව? හරි ටීචර්. හරි. ඊළඟට අපි දැන් මේක එක එක පුරවගමු. අපිට දෙන ප්‍රශ්නෙම තියෙනවා තීරු දෙකකට අදාළ ඒවා. පන්ති ප්‍රාන්තරයට අර ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව දෙන ටික අපි දාගෙන යනවා. ඊළඟ මෙතන සංඛ්‍යාතයට දින ගාන යටතේ අපිට දීපු අගයන් ටික පල්ලෙහාට දානවා. එතකොට පේපර් එකේ ගාන බලාගෙන අපි පන්ති ප්‍රාන්තර ටික පල්ලෙහාට දාගමු. පැටලෙනවා නම් රූලක් කැරරූලක් දාන්නද එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට සංඛ්‍යාතයට අපි දෙන ගණන් ටික දාගෙන යනවා පල්ලෙහාට. හරි. පන්ති ප්‍රාන්තර ටික දාගමු. ගාන පෙන්නන්න දාපහු. හරි බලන්න ටියුට් එකේ තියෙනවනේ පුතේ පන්ති ප්‍රාන්තර 20 30 40 40 50 50 60 60 70 අන්න ඒ ටික අපි දාගෙන යනවා මෙන්න මේ පල්ලෙහාට. පන්ති ප්‍රාන්තර කියන එකේ පල්ලෙහාට දාගෙන යනවා. අගයන් ටික දාන්න බලන්න. 20 30 30 40 40 50 50 60 60 70 80 අගයන් ටික පල්ලෙහාට දානවා. ඊළඟට ඒකට අදාළ සංඛ්‍යාත ටික අපි දාගන්නවා F තීරුව යටතේ. බලන්නකො දින ගණන් ටික තියෙන්නේ 5 8 10 12 9 6 ඒ ටික අපි දාගමු සංඛ්‍යාතයේ තීරුවට. පටලව ගන්න එපා සංඛ්‍යාතයට දාන්නේ අපි 5 8 10 12 9 6 ඉමල්ක හරිද ඒ ටික? හරි ටීචර්. හරි. දැන් ඔන්න පුතේ මේ වෙලාව මදි නම් කියන්න. දැන් ඔන්න අපි මධ්‍යන හොයන්න යන්නේ. එතකොට අපිට ගාන දුන්නාම අපි කරන්නේ ඉස්සෙල්ලාම තීරු පහේ වගු ඇඳලා මේ තීරු දෙක පේපර් එකේ තියෙන ගණන් ටිකම බලලා දා ගන්නවා. වෙනසක් නැහැ. ඔන්න ඉතුරු ටික අපි හදමු. ඉස්සෙල්ලාම අපි පුරව ගන්න ඕන පුතේ මධ්‍යගය. මධ්‍යගය කියන්නේ පන්ති ප්‍රාන්තරයේ මැද අගය. හරි මැද 20ත් 30ත් අතර තියෙන හරි මැද අගයයි ගන්න ඕනේ. දැන් මේකේ නම් පුතේ අපි 20ත් 30ත් අතර තියෙන අගය දන්නවා. මට කියන්න ශ්වේතා 20ත් 30ත් අතර තියෙන අගය කීයද? මැද 25 නේ. මේක නම් පුතේ අපිට ටක් ගාලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි කරන්නේ මේ අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. කලබල වෙන්නේ නැතුව මේ වැඩේ කරන්න. අපි හදන්නේ ගණන් ටිකයිනේ. ඒ හදන ටික ආයි නෑ හරියටම හදන්න ඕනේ.
එතකොට මේකේ අපි මධ්‍ය අගය ගන්නෙ මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදනවා. කටුවැඩ කොලයකුත් ළඟ තියාගන්න එකපාර උත්තරේ ගන්න බැයි නම් එකතු කරා දෙකෙන් බෙදුවා. එකතු කරා දෙකෙන් බෙදුවා. මේකේ බලන්න 20යි 30යි එකතු කරාම 50යි. 50 දෙකට බෙදුවම 25යි. එහෙනම් අපි මෙතන මධ්‍ය අගය වෙනුවට දාගන්නවා 25. ඒක හරියටම බලලා කරන්න. ඊළඟට 30යි 40යි එකතු කරාම 70යි. 30යි 40යි එකතු කරාම 70යි. 70 දෙකට බෙදුවහම 35යි. බෙදන එක තේරෙන්නේ නැත්නම් කියන්න. ඒක අමාරු නම් මෙහෙම හදන්න. 30යි 40යි එකතු කරා 70යි. 70 දෙකෙන් බෙදන්න. මෙන්න මේ විදියට 7ට 2 ඒවා 3යි දෙවරක් 3 6යි එකක් ඉතුරුයි බිඳුව ගත්ත 10ට 2 ඒවා 5යි දෙවරක් 5 10යි ඉතුරු බිඳුව. බෙදන එකක් හරි චුට්ටක් හරි තේරෙන්නේ නැත්නම් මට කියන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එතනින් එහාට යන්න එපා ප්‍රශ්න තියාගෙන. අනිවාර්යයෙන්ම එකතු කරලා දෙකෙන් බෙදන්න. අමාරු නම් මේ විදිහට ලියුවා හැදුවා. ඉතින් ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඊළඟ එක 40යි 50යි එකතු කරාම 90යි. ඔන්නම් එකතු කරලා බලන්න 40යි 50යි එකතු කරාම 90යි. ඊළඟට අපි බෙදනවා 90 දෙකට. 9ට 2 ඒවා 4යි දෙවරක් 4 8යි එකක් ඉතුරුයි බිඳුව ගත්තා 10ට 2 ඒවා 5යි දෙවරක් 5 10යි. 90 දෙකට බෙදුවම එනවා 45ක්. එහෙනම් දැන් මෙතනට දාගන්නේ අපි 45. දැන් ඔය විදිහට මේ තුන් දෙනාගේ මධ්‍යගයන් දාන්න බලන්න. හරි මිස්. හරි නේද? එහෙනම් අපි බලමුද? මේකේ 50යි 60යි එකතු කරාම 110යි. දෙකට බෙදුවම 55යි. 60යි 70යි 130යි. දෙකට බෙදුවහම 65යි. 70යි 80යි 150යි. දෙකට බෙදුවම 75යි. දැන් පුතාලට මේක අමතක වෙනවා නම් පාට පෑනකින් නෝට් එකක් දාගන්න දන්නේ නැත්තම් මේවා හදලා ඇති සමහර විට. මතක ඇති මතක නැත්තම් මේ දෙන්න එකතු කරලා දෙකින් බෙදනවා කියලා පොඩි නෝට් එකක් දාගන්න කොහේ හරි. මේව ගන්න විදිහ. දැන් පේනවා නේද පුතේ මේකේ රටාවක් කියනවා. ඒතර සමහර ළමයි කරන්නේ එකක් දෙකක් දාලා රටාව හේ දාගෙන යනවා. එහෙම කරන්න යන්න එපා පුතේ. මොකද අපි උඩින්ම දාන දෙක වැරදුනොත් මුළු ඔක්කොම වරදිනවානේ. ඒ නිසා සාමාන්‍යයෙන් රටාවට දාන්න කමන්නේ. හැබැයි තුනක්වත් අඩුම ගානේ හදන්න. 1 2 3 දැන් මමත් තුනක් හදලානේ ඔයගලන්ට කිව්වේ ඉතුරු තුන දාන්න කියලා. තුනක්වත් හදලා ඊට පස්සේ රටාව පේනවා. රටාවට දාන්න ඒක අවුලක් නැහැ. හැබැයි මුලදිම රටාවට දාන්න යන්න එපා එකක් දාලා මෙහෙමනේ ඉන්නේ කියලා හදිස්සියක වැරදුනොත් ඔක්කොම වරදිනවා. ඒ නිසා තුනක් විතර දාලා රටාව පේනවා නම් රටාවට දාන්න. එහෙම නැත්නම් හදලා දාන්න. හරි. ඊළඟට ඔන්න මධ්‍යගයේ තීරුවට අපි එක ලකුණක් දෙනවා. මධ්‍යගයේ තීරුව පුරවනවට එක ලකුණක් දෙනවා. ඊළඟට අපගමනයේ පුරව ගන්න අපි මෙතනින් තෝරගන්නොත් අපි උපකල්පිත මධ්‍යන්න විදිහට අගයක්. ඒ කියන්නේ දැන් ක්‍රීඩා භාණ්ඩ 25ක් වෙන්න පුළුවන් 35ක් වෙන්න පුළුවන් 45ක් 55ක් 65ක් 75ක් වෙන්න පුළුවන්. අපි එතනින් තෝරගන්නවා සාමාන්‍යයෙන් එක අගයක්. අපිට දැන් මේකේ මුකුත් කියලා නැති නිසා ඕන අගයක් ගන්න පුළුවන්. හැබැයි අපිට වඩා ලේසියි පුතේ මාත පන්ති එක ගත්තා නම්. ඒතර මම කියන්නම් ඒ ඇයි කියලා මාත පන්ති එක ගත්තොත් අපිට පහසුයි. අපි ඒක උපකල්පිත මධ්‍යන්න විදියට ගන්නවා. ඒ කියන්නේ අපි හිතනවා මෙයා වෙන්නේ නැති මධ්‍යන්න. නිමල් එක දවසකට හදන ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව සමහර විට මේක වෙන්නේ නැති. එහෙම නැත්තම් මේක වෙන්නේ නැති. නැත්තම් මේක වෙන්නේ නැති. එහෙම කියලා අපි එක අගයක් හිතනවා. අන්න ඒ අගය අපි මේකේ මාක් කර ගන්නවා. ඒතකොට අපිට මේ ඕන එකක් ගන්න පුළුවන්. හැබැයි වඩා ලේසි මාත පන්තියේ එක ගත්තා නම්. දැන් මුදේ මම මුලින්ම අහුවනේ මාත පන්තිය කියන්නේ මේ 12ට අදාළ එකනේ. එතකොට
එයාට අදාළව මාතපන්තිය 50 60 එක මතක නැත්තම් කියන්න 50 60නේ මාතපන්තිය. ඒතර ඒකට අදාළ මෙන්න මේ මධ්‍යගය අපි හිතනවා උපකල්පිත මධ්‍යයන් කියලා. ඒ කියන්නේ අපි උපකල්පනය කරනවා මෙයා වෙන්නේ නැති උත්තරේ කියලා. ඒතර මාතපන්තියට අදාළ එක්කෙනාව අපි පොඩ්ඩක් highlight කරගමු නැත්තම් round කරගමු කොටු කරගමු. මෙයාට මොකක් හරි අපි මාක් එකක් දාගමු. දාන්න බලන්න මාක් එකක්. පාට පෑනකින් හරි කමක් නැහැ. මෙයාට මාක් එකක් දාගමු. මාත පන්තියට අදාළ මධ්‍යගය. හැබැයි පුතේ මෙතන ඉන්න ඕන කෙනෙක් ගන්න පුළුවන්. මේ පේලියේ මේ තීරේ ඉන්න ඕන කෙනෙක් ගන්න පුළුවන්. අපි 55 ගමු. මාත පන්ති එක්කෙනාවම ගමු. හරිද? ඊට පස්සේ පුතේ දැන් අපි හිතන්නේ මෙයා වෙන්නේ නැතිනේ උත්තරේ කියලා. ඒතර අපි හිතනවා මෙයා තමයි උත්තරේ වෙනසක් නැහැ. මෙයා තමයි. එහෙනම් අපගමණයට අපි දාගන්නේ බිඳුව. එතෙන්ට අදාළව අපි දාගන්නේ අපගමණයට බිඳුව. මෙයා වෙන්නේ නැති මාත පන්ති එක්කෙනාම වෙන්නේ නැති මධ්‍යගය කියලා හිතලා මධ්‍යන්නේ කියලා හිතලා අපි වෙනසක් නැහැ. එයා වෙන්නේ නැති කියලා අපි මෙතෙන්ට බිඳුව දාගන්නවා. තමන් රවුන්ඩ් කරගන්න එකට බිඳුව දාගන්නවා. ඊළඟට අපි බලනවා අපි ගත්තු කෙනාට වඩා අනිත් අය කොච්චර අඩුද වැඩිද? අපි හිතන කෙනාට වඩා අනිත් අය කොච්චර අඩුද වැඩිද? ඒක බලන්න 55නේ අපි ගත්තේ. හැබැයි මෙතන ඉන්නේ 45. මට කියන්න නවෝදා 55 අපි හිතන එකට වඩා 45 කීයක් අඩුයිද? 10යි 10ක් අඩු වෙන පුතේ ඒක ගන්න බැරි නම් ටක් ගාලා පුතේ කටුවැඩ කොලයක් අරගෙන 55න් 45ක් අඩු කරන්නයි ඕනේ. අපි රවුන්ඩ් කරපු කෙනාගෙන් අනිත් අය අඩු කරන්නයි ඕනේ. ඒතර 55ට වඩා 45 10ක් අඩුයි. ඒ නිසා අපි මෙතෙන්ට දානවා පුතේ ඍණ 10. ඍණ 10. ඊළඟට අපි හිතන කෙනා 55නේ 55ට වඩා මෙතන උඩාගේ 35 55ට වඩා 35 20ක් අඩුයි. එතකොට අපිට පුළුවන් 55න් 35 අඩු කරලා බලන්න. 20ක් අඩු නිසා ඍණ 20. ඊළඟට උඩ ගාන ගත්තොත් අපි හිතන කෙනාට වඩා 25 30ක් අඩුයි. 25 55න් 25ක් අඩු කරලා බලන්න පුළුවන්. එතකොට ඍණ 30 කියලා දාන්න පුළුවන්. අඩු නිසා තමයි ඍණ දැම්මේ. හරිද? ඒ වගේම දේ 15ත් අපිට ගන්න පුළුවන්. අපි ගන්න කෙනාට වඩා බලන්න 65 10ක් වැඩි. ඒ නිසා මෙයාට අපි දාන්න පුතේ ධන 10. ධන ලකුණ ඕනෙම නෑනේ. ලකුණ නැතුව තියන්න. ඊට අපි ගන්නේ 55. ඉන්නේ 75. ඒතර අපි ගත්තු කෙනාට වඩා මෙයා 20ක් වැඩි. ඒ නිසා මෙතෙන්ට එන්න ඕනේ ධන 20. පුරව ගන්න අපගමනයෙන්. තේරෙන්නේ නැත්තම් කියන්න. හරිද? ඊළඟට අන්තිමට FD පුරවනකොට අපි කරන්නේ F තීරුවයි D තීරුවයි ගුණ කරලා මෙතනට දාගන්නවා. එතකොට F තීරුව කියන්නේ සංඛ්‍යාතය, D තීරුව කියන්නේ අපගමනය. මේ අන්තිම තීරු දෙක ගුණ කරලා මෙතනට දාගන්නවා. ඒ කියන්නේ 30 ගුණ කරනවා 5න්. එතකොට කෙටි ක්‍රමයක් තියෙනවා 30 ගුණ කරද්දි 5න් ඉලක්කම් ගුණ කරලා පස්සේ බිංදු දාන්න. 3 වරක් 5 15යි අගට දාන්න බිංදුවක්. අපි ගුණ කරනකොට අපිට ඉක්මනට හදන්න කෙටි ක්‍රමයක්. 3 වරක් 5 15යි අගට දානවා බිංදුවක්. එහෙනම් මෙතනට 3 වරක් 5 15යි අගට දානවා බිංදුවක්. හැබැයි ඍණ. ඍණ 150. ඊළඟ මෙතන දෙවරක් 8 16යි අගට දාමු බිංදුවක්. ඍණ 160. දැන් ඔය විදිහට මේ දෙන්නව ගුණ කරලා මෙතනට මේ දෙන්නව ගුණ කරලා මෙතනට අන්තිම තීරුව පුරව ගන්න.
හිමන්දි හරිද? හරි ටීචර්. හරි. එහෙනම් මට කියන්න පුතේ නවෝදා 10 වරක් 10 100යි. 100යි. හැබැයි තේ ඍණ නිසා ඍණ 100 දාගමු. ඊට පස්සේ කවුද? හිමන්දි 0 වරක් 12 බිංදුවයි. බිංදුවයි. පුතේ අපි අර මාත පන්ති එකම ගත්තේ ඔන්න ඔය හේතුව නිසා. ලොකුම ගාන බිංදුවෙන් ගුණ කරාම බිංදුවයිනේ. ඒතර අපිට අර ගුණ කරන්න පහසු වෙන තමයි අපි මාත පන්තිය ගන්නෙ. මොකද මාත පන්තිය තමයි වැඩිම ගාන ඉන්නේ. එතකොට අපිට ඒක ගුණ කරන්න වෙන්නේ බිංදුවෙන්. එතකොට ඕනම එකක් බිංදුවෙන් ගුණ කරොත් බිංදුව නිසා අපිට පහසුයි එතන ගත්තු එක. ඊට පස්සේ ඉමාකා 10 වරක් 9 ධන 90යි. ධන 90යි. ධන ලකුණ දාන්න ඕනේ නැහැ. 90 ලිව්වම හරි. ඊට පස්සේ සකිත්මා 20 වරක් 6 120යි දෙවරක් 6 12යි අගට බිංදුවයි. ඔන්න පුතේ අපේ වගුව හරි. එතකොට අපිට මධ්‍යගයට එක තීරුවක් ලකුණක් ලැබෙනවා. අපගමනයට එක ලකුණක් ලැබෙනවා. එතකොට FD තීරුවට එක ලකුණක් ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි දැන් පේපර් මාකින් මමත් යනවනේ. එතකොට ලකුණු දෙනකොට සාමාන්‍යයෙන් තීරුවක එකක් වැරදුනොත් අපි වැඩි ගන්නෙ නෑ මේ සැලකිල්ලට අර අන්තිම තීරුවේ එහෙම සමහරලාට ගුණ කරනකොට ළමයාගේ ඔක්කොම හරි එක තැනක පොඩි වැරද්දක්. ඒ වෙලාවට ඉතින් අපි ඒක සලකන්නේ මාකේ ස්කීම් එකේ කියනවා එක වැරද්දක් තිබ්බට කමක් නැහැ ලකුණ දෙන්න කියලා. හැබැයි ඉතින් මුද එක තැනක් හරි වැරදුනොත් ගාන ඉතුරු ටික අපිට වරදිනවා. ඒ නිසා අපි හරියට පිළිවෙලට ගාන හදමු. මේකේ මතක තියාගන්න තේ අපගමනය ගන්නකොට රටාවක් එනවා. අපි අපගමනය ගන්නකොට උඩට 10 20 30 එක මොකක් හරි චක්‍රයක් නෙන්නේ. පහළටත් ඒකම එන්න ඕනේ 10 20 30. එහෙම ආවේ නැහැ කියන්නේ ඔයාලා මෙන්න මේ හොයපු මධ්‍යගයේ වැරදි. එතකොට අපිට මෙතන ලස්සනට උඩට එන ටිකම යටට ඇවිල්ලා රටාවක් එනවා නම් ඒ කියන්නේ අපි හදපු ඒ දක්වා හදපු ඔක්කොම ටික හරි කියන එක. හරි එතකොට මධ්‍යගයට එක ලකුණයි අපගමනයට එක ලකුණයි අන්තිමට FD තීරුවට ලකුණකුත් අපිට හම්බ වෙනවා. හරි දැන් තේනම් අපි වගුව වහලා ඉතුරු ටික හදන්න ගමු. වගුව වහලා අපි අන්තිම තීරු දෙකට වැඩිපුර අගයක් දාන්න මෙන්න මේ විදිහට ඉඩක් හදා ගන්නවා. අන්තිම තීරු දෙකට. අන්තිම තීරු දෙකට කොටුවක් වැඩිපුර ඇඳ ගන්න. අපි ඒ තීරු දෙකට දාගන්නොත්ද ඒ තීරුවල එකතුව. අපි පාවිච්චි කරන්න එකතුවට සිග්මා කියන සංකේතය සිග්මා F. සිග්මා F කියලා කියන්නේ F තීරුවේ එකතුව. සිග්මා FD කියන්නේ FD තීරුවේ එකතුව. ඒත් අපිට පුළුවන් එකතුව දාගන්න. එහෙනම් බලන්න මේ ටික ඔක්කොම එකතු කරලා කීයක් එනවද කියලා. මට ශ්වේත එකතු කරලා කියන්න හිමිහිට. මේ තීරුවේ 5යි 8යි 10යි 12යි 9යි 6යි. එකතු කරලා කීයද කියලා? 50යි. 50යි. 13යි 23යි 35යි 44යි 50යි. ඔව් 50ක් කියනවා. ඒක නම් දැන් අපිට එකපාරේ එකතු කරලා දාන්න පුළුවන්. හැබැයි FT තීරුව එකපාරේ එකතු කරන්න බෑ. ඇයි ඒ තීරුවේ ඍණක් ඉන්නවා ධනක් ඉන්නවා. එතකොට අර මේ ගින්දරයි සීතලයි වගේ අපිට එකපාරට ඒගොල්ලෝ එකතු කරන්න බෑ. ඒ වෙලාවට අපි කරන්නේ ඍණ කට්ටිය වෙනම එකතු කරනවා ධන කට්ටිය වෙනම එකතු කරනවා. ඒකයි මම කිව්වේ චුට්ටක් මේ තීරුව වැඩිපුර තියාගන්න කියලා. ඒ නැත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ චුට්ටක් මේ වගුවෙන් එහාට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි ඒ ටික එකතු කරලා ඍණ කීයද කියලා අගේ දාගමු. මේ ටික එකතු කරලා ඍණ කීයක් එනවද බලන්න එකතු. ඊට පස්සේ බිංදුවේ නම් උදේ වටිනාකමක් නැහැ. ධන කට්ටිය එකතු කරලා බලන්න ධන කීයක් එනවද කියලා එකතු.
නමුදා ඍණ ටික එකතු කරාම කීයද? කලබල වෙන්නේ නැතුව හිමිහිට හදන්න. ඍණ ටික එකතු කරාම කීයද කියන්නේ? ඍණ 410යි. ශ්වේතා කියන්නේ 410යි. මෙතන එන්න ඕන තේ බිඳුව. ඊට පස්සේ 5යි 6යි 11යි. එක දැම්ම එකක් ඉතුරුයි 3යි 1යි 4යි. ඍණ 410යි. ඍණ කට්ටිය එකතු කරාම ඍණ 410යි. හරි. ඊට පස්සේ හිමන්දි ධන කට්ටිය එකතු කරාම 210යි. 210යි. ධන 210යි. මම මේක මෙතන ලියන්නම්. ඍණ 410යි. ධන 210යි. හරි. දැන් ඕන පුතේ අපිට අපි ඍණ වෙනම ධන වෙනම එකතු කර ගන්න ඕනේ. දැන් ෆුල් ටෝටල් එක ගන්න එපා මුළු කොලම් එකේම තීරුවේම. එතකොට ඒක ගන්න මෙයා ඍණ මෙයා ධන. එතකොට අපි කරන්නේ ලකුණු වෙනස් හින්දා අඩු කරනවා. එකතු කරනවා වුණාට ලකුණු වෙනස් හින්දා අඩු වෙනවා. ඒ හින්දා අපි හැම ගානෙම මේ තියෙන ගානෙන් මේ ගාන අඩු කරනවා. කවුරු හරි ලොකු කෙනෙක් ඍණ හරි ධන හරි වෙයි. ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරනවා. එහෙනම් බලන්න 410න් 210ක් අඩු කරාම කීයද කියලා? ඍණ 200යි. ඍණ 200යි. අපිට දාගන්න පුළුවන් ද FD සිග්මා FD 200යි අඩු කරාම හැබැයි ඍණ දාන්නේ. අපි හැමතිස්සෙම දේ අඩු කරලා ලොක්කගේ ලකුණයි දාන්නේ. පේනවනේ මේ දෙන්නගේ ඉලක්කම් ටික බැලුවාම 210ට වඩා 410 තමයි ලොකු. ලොක්කගේ ලකුණ තමයි අපි දාන්න ඕනේ. ඒතකොට ලොක්කා ඍණ නිසා අපේ උත්තරේට දාන්න ඕනේ ඍණ. දැන් අපි ඊළඟ ගාන හදනකොට ලොක්කා ධන වුණොත් ධන දාන්න. ලොක්කා ඍණ වුණොත් ඍණ දානවා. එහෙනම් මේ මුළු වගුවටම සාමාන්‍යයෙන් අපිට ලකුණු 4ක් විතර හම්බ වෙනවා. මේ අන්තිමට සිග්මා FD දාන එකටත් සාමාන්‍යයෙන් ලකුණක් දෙනවා. දැන් අපේ වගුව හරි. ඊළඟට තාම අපි මධ්‍යයන්ය හෙව්වේ නැහැ. දැන් වගුව උදව් කරගෙන අපි හොයන්න යනවා පුතේ මධ්‍යයන්ය. ඕගොල්ලෝ වගුවට යටින් මම දැන් මෙතන ලියන්නම් මට ඉඩ මදි නිසා. ඔයාලා පුතේ වගුවට යටින් ලියන්න මධ්‍යයන්ය හොයන විදිහ. මධ්‍යයන්ය සමානයි A ධන සිග්මා FD බෙදීම සිග්මා F. මධ්‍යයන්ය සමානයි A ධන සිග්මා FD බෙදීම සිග්මා F. හරි. දැන් මුතේ අපි ඕකට අපිට ආපු අගයන් අපි ආදේශ කරමු මේක පාඩම් කරගන්න. A කියලා කියන්නේ අපි ඇසියුම් කරපු කෙනා, උපකල්පනය කරපු කෙනා. A කියන්නේ උපකල්පනය කරපු කෙනා මේ ඉන්නේ. අපි රවුන්ඩ් කරගත්තේ මං කිව්වේ පොඩි මාක් එකක් මෙයාට දාගන්න කියලා. එයා තමයි උපකල්පිත මධ්‍යයන්‍ය 55. එහෙනම් අපි රවුන්ඩ් කරපු කෙනා 55 වෙනුවට දාලා ධන සිග්මා FD වගුවේ ඉන්නොන්තේ සිග්මා FD ඍණ 200යි. ඍණ 200යි. එතනට දාන්න වරහණක්. නැත්තම් අර ධන ලකුණයි ඍණ ලකුණයි එක ළඟ පැටලෙනවනේ. ඍණක් ආවොත් වරහණක් දාන්න ඕන තැනක. ඊළඟට මේ ඉර ගහලා මේ ඉර තියෙන්නේ මෙයාට විතරයි. මේ දිගටම ඉර ගහන්නේ නැහැ. සිග්මා F F තීරුවේ එකතුව අපිට ආව 50ක්. ඒ නිසා මෙතනට දාගන්නවා 50. එතකොට අපිට ඔය ලියන එකටත් ලකුණක් හම්බ වෙනවා. මේ ලියන එකටත් ලකුණක් හම්බ වෙනවා. දැනට ලකුණු 5ක් විතර අපිට ඇවිල්ලා ඉවරයි. ඊළඟට උත්තරේ දානකොට ඉස්සෙල්ලාම පුතේ අපි ඕනම ගානක් හදන්නේ වන් බෙගුදරි පිළිවෙලට. වරහන, ගුණ කිරීම, බෙදීම්, එකතු කිරීම, අඩු කිරීම හරි ඕඩේකට හදන්නේ. ඉස්සෙල්ලාම මේ තියෙන ගාන, මේ යට තියෙන ගානෙන් බෙදලා ඉන්න. කවදාවත් මුල ගානයි මේ උඩ ඉන්න අනිත් ගානයි එකතු කරන්න නම් යන්න එපා. එකතු කරන්න අඩු කරන්න එපා. ඉස්සෙල්ලාම කරන්න ඕන පුතේ මේ දෙන්නව බෙදාගෙන ඉන්න එක. ඒතර 200 බෙදන්න ඕනේ 50. පොඩි වැඩක් තියෙනවා පුතේ ලේසි කරගන්න මේ බිඳුවට බිඳුව නම් කපන්න පුළුවන්.
උඩ බිඳුවයි යට බිඳුවයි කපන්න පුළුවන්. දැන් මෙතන 55යි. ලකුණ ධනයි ඍණයි කියලා දාන්න පුළුවන්. ධනයි ඍණයි ඊළඟට අපි දාන්න ඕනේ 25න් බෙදුවම එන ගාන. නවෝදා 25න් බෙදුවම කීයද? 4යි. 4යි. මෙතනට 4 දාගන්නවා. එහෙනම් තේ 55න් 4ක් අඩු කරාම 51යි. ඕක තමයි මධ්‍යයන්නේ. මොකද්ද මේ මධ්‍යයන්නේ කියන්නේ? නිමල් සාමාන්‍යයෙන් එක එක දවසට එක එක ගණන් ක්‍රීඩා භාණ්ඩ හදනවා. හැබැයි සාමාන්‍යයෙන් දවසට ක්‍රීඩා භාණ්ඩ 51ක් විතර හදනවා. හැබැයි 51ට අඩු දවස් තියෙනවා, වැඩි දවස් තියෙනවා. නමුත් අපි හිතන්නේ මෙතනින් පස්සේ අපි හිතන්නේ නිමල් සාමාන්‍යයෙන් දවසට ක්‍රීඩා භාණ්ඩ 51ක් හදනවා. ක්‍රීඩා භාණ්ඩ 51ක් දවසට හදනවා කියලායි අපි හිතන්නේ. මේකට කියනවා මධ්‍යයන්ය. ඒතර අපිට මෙතෙන්ටත් ලකුණු දෙකක් විතර හම්බ වෙයි. එහෙම බැලුවම ලකුණු 6ක් විතර අපිට දැන් ඇවිල්ලා ඉවරයි මුළු ලකුණු 10න්ම. හරිද? ඊට පස්සේ මධ්‍යයනේ හෙව්වට පස්සේ අපේ මුදේ තව පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. අපි ඒවට උත්තර ලියන්න පුළුවන්ද කියලා try කරලා බලමු. මගේ ප්‍රධාන අරමුණ පුතාලා හැමෝම ගාන දුන්නට පස්සේ වගුව හදලා මෙන්න මේ මධ්‍යයනේ හොයන්න ඕන. ඒක පුළුවන් නම් අපිට ඊටු ටික ටික පුළුවන් කරගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි ගානට යන්. දැන් ඔන්න අපි හෙව්වා දවසට නිමල් සාමාන්‍යයෙන් ක්‍රීඩා භාණ්ඩ 51ක් විතර හදනවා. ගානේ ඇහුවේ මොකද්ද? නිමල්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයිද? මෙයාට ඕනේ දවස් 120ක් කොහොම හරි මේ විදිහට වැඩ කරලා 51 හදලා ක්‍රීඩා භාණ්ඩ මේ ටික විකුණලා එයාට ඕන වුණා රුපියල් 3,70,000ක ලාභයක් ගන්න. දැන් ඔන්න අපි බලන්න ඕනේ නිමල්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවද නැද්ද? හදන විදිහ කියන්න බලන්න කවුරු හරි දන්නවා නම්. හිතා ගන්න පුළුවන්ද? නිමල් දවසට ක්‍රීඩා භාණ්ඩ 51ක් හදනවා. ඒතර පුතේ මෙයා දවස් 120ක් මේ වගේ වැඩ කරනවා. සකිත්මා එතකොට දවස් 120ටම හදන්න පුළුවන් ක්‍රීඩා භාණ්ඩ ගන්න කොහොමද හොයන්නේ? පනස් එකයි 120යි ගුණ කරනවා 51ක් දවසටනේ. ඒතර පුතේ 120ක් දවසින්දා 51යි 120යි ගුණ කරනවා. සකිත්මා කියප එක හරි. එතකොට එනවා පුතේ දවස් 120ම නිමල් මහන්සි වෙලා හදන ක්‍රීඩා භාණ්ඩ ගන්න. දැන් මේ හදන එක පොඩ්ඩක් සාමාන්‍ය දැනීම අපි හිතලා හදමු. ඒක බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. මං කියපු දේ මට ඕනේ මධ්‍යයන හොයන තැනට වෙනකම් ඕගොල්ලෝ හරියට හදන එක. එතනින් පස්සේ ටිකට මං උදව් කරන්නම්. හරි? එතකොට දැන් ඕක ಗುಣ කරාම වෙනවා නිමල් හදන ඔක්කොම ගාන. ඔක්කොම ක්‍රීඩා භාණ්ඩ ගාන මාස 4ට දවස් 120ට. අපිට කියනවා පුතේ ගාන එක ක්‍රීඩා භාණ්ඩයක් විකුණුවාම රුපියල් 60ක් ලාභයිලු. අපි හිතමු බෝල හදනවා කියලා මෙයා නැත්තම් බැට් වගේක් හදනවා කියලා හිතමු මොනවා හරි ක්‍රීඩා භාණ්ඩ මොනවා හරි හදනවා. හදලා විකුණුවාම එකකින් එනවලු පුතේ රුපියල් 60ක ලාභයක්. එහෙනම් මට කියන්න ශ්වේතා මෙයාට ලැබෙන ලාභය හොයන්න මොකද කරන්නේ? ඒන ගාන 60න් අන්න හරි. මේ එන ගාන ගුණ කරන්න ඕනේ 60. නිමල් හදන ඔක්කොම ක්‍රීඩා භාණ්ඩ ගාන 60න් ගුණ කරාම එනවා නිමල්ට ලැබෙන ලාභය. තේරුණාද? දැන් එහෙනම් පුතේ මේ ටික ගුණ කරලායි අපි උත්තරේ දාන්න ඕනේ. බලමු නිමල්ට හරියයිද නැද්ද? මේක එතකොට ගුණ කරන කෙටි ක්‍රමය තමයි බින්දු නෑ කියලා හිතලා ගුණ කරන්න. බින්දු නෑ කියලා හිතලා ගත්තොත් පුතේ ඉන්නේ 51යි 12යි 6යි. අපි බින්දු නෑ කියලා හිතලා ගුණ කරනවා. 51 12න් වැඩි කරලා ඒන එක 6න් වැඩි කරන්න ඕනේ. බලමු පේලි දෙකට පුළුවන්ද කියලා. මම මෙතන ගුණ කරන්නම්. 51 ගුණ කරන්න ඕනේ 12න්. පේලි දෙකට ගුණ කරමු. ඉස්සෙල්ලාම දෙක ගුණ කරන්නේ දෙකෙන්. දෙවරක් 1 2යි, දෙවරක් 5 10යි. අගට බිඳුවක් දානවා දැන් එකෙන්. එක් වරක් 1 1යි, එක් වරක් 5 5යි. එකතු කරාම 2යි 1යි 6යි.
612ක් එනවා 51 12න් ගුණ කරාම. ඒ 612 අපි ආයෙ ගුණ කරන්න ඕනේ 6. දෙවරක් 6 12යි එකක් ඉතුරුයි 6 වරක් 1 6යි 1යි 7යි 6 වරක් 6 36යි 3672යි 3672යි මම එක මෙතන ලියන්නම් රුපියල් 3672යි දැන් අපි ගාන හැදුවේ බිංදු අමතක කරලානේ බිංදු දාන්න ඕනේ බිංදු තියෙනවා දෙකක් මෙතන එකයි මෙතන එකයි එහෙනම් බිංදු දෙකක් දාමු උත්තරය රුපියල් 367200යි රුපියල් 367200යි දැන් අපෙන් ඇහුවේ නිමාල්ගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවද නැද්ද නිමාල්ට ඕනේ පුතේ 370000ක ලාභයක් ගන්න මොකද වෙන්නේ මේ කවුද ඉමල්කා නිමල්ගේ බලාපොරොත්තුව හරියනවද නැද්ද? නෑ ටීචර්. හරියන්නේ නැහැ. එයාට ඕනේ පුතේ 370000ක්. හැබැයි තියෙන්නේ 367200යි. අපිට හිතෙනවා ඉතින් අයියෝ නිමල් මොකද්ද තව චුට්ටයිනේ කියලා. එහෙම බෑ. බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. රුපියලක් හරි අඩුයි නම් එයාගේ ටාගට් එක හරියන්නේ නැහැ. එයා එනවා තව දවසක් ක්‍රීඩා භාණ්ඩ හදලා ඒ ගාන හොයා ගන්න ඕනේ. රුපියලක් හරි මදි නම් අපි ලියන්නේ එයාට බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බෑ කියලා. එහෙනම් පුතේ අපි වාක්‍ය ලියමු. මෙන්න මෙහෙම. එම නිසා කියලා පොඩි ඩොට් තුනක් දාලා අපි එම නිසා කියලා ඩොට් තුනකින් ලියන්නේ. මෙහෙම ලියමු 367200 වඩා වැඩි 370000. අපි ලියමු මේ විදිහට 367200ට වඩා 370000 වැඩි. අපි ලියමු එම නිසා නිමල්ගේ අපේක්ෂාව ඉටු නොවේ. නිමල්ගේ අපේක්ෂාව ඉටු නොවේ. දැන් මේ අර අන්තිමට ලියන වාක්‍ය ඔයාලට කැමති විදිහකට හදන්න මේ මල් ලියපු විදිහටම මේ අසමානතා ලකුණ දාලා එහෙම ඕනේ නැහැ. වාක්‍ය ලියන්න නිමල්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවේ. නිමල්ගේ අපේක්ෂාව ඉටු නොවේ. නැත්තම් නිමල්ගේ මේ අරමුණ හරියන්නේ නැත මොකක් හරි එකක් ලියන්න. මේ නිමල්ට හරියන්නේ නැහැ කියලා ලියන්න. එතකොට මේ ලියන වාක්‍යයටත් ලකුණක් හම්බ වෙනවා. එතකොට මේ තියෙන පුතේ සම්පූර්ණ ලකුණු 10ක ප්‍රශ්නය. තේරුණාද ශ්වේතා හදන විදිහ? ඔව් ටීචර් තේරුණා. සකිත්ම ටීචර් තේරුණා. නවෝද තේරුණා මිස්. හිමන්දි තේරුණා ටීචර්. බොරුවට පුතේ තේරුණා කියන්න බෑ ප්‍රශ්න මොනවා හරි අපි හිතමු චූටි සමහරට ඔයාලට එකතු කරන්න බැරි වෙන එකක් එන්න පුළුවන් ඒක හරි අනිවාර්යෙන් අහන්න මැසේජ් එකක් හරි දාන්න කියන්න ලැජ්ජයි වගේ නම් මං කිව්වේ එදත් අපි හැමෝම එකම බෝට්ටුවේ ඉන්න කට්ටියනේ නිසා පුළුවන් කරගන්න Tamanට බැරි එක අනිවාර්යෙන් අහන්න හරි අපි එහෙනම් උදේ තනියෙන් හදන්න ගමු එක ගානක් මම උදව් කරන්නම් බැරි වුණොත් අපි තනියෙන් උත්සාහ කරමු මට ඕන පුතේ ඔයාලා මේ වගුව හදලා මධ්‍යයන් හොයන තැනට ගන්න. මෙන්න මේ දක්වා ගන්න. ඒ අතරමඟ සුළු කරද්දි, ಗುಣ කරද්දි, අඩු කරද්දි, බෙදද්දි ඔවා වර්ධින්න පුළුවන්. ඒව ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි ගැටලු ආවොත් අහන්න. අපි මේ ගානක් හදාගෙන යමු. හරි. අපි ගමු ටියුට් එකේ 2019 ගාන. ඔය විදිහම ගානක් හදලා බලමු. දැන් ලකුණු 10 ගන්න පුළුවන්ද කියලා ටිකක් try කරලා බලමු. මම ගාන දාන්නම් ස්ක්‍රීන් එකේ 2019 ගාන ගාන හොඳට කියවන්නකෝ හරිද බලමුද
ලොරියකට පැටවීමට ගෙනෙන ලද බඩුමලු 40ක නියැදියක ස්කන්ධ පිළිබඳව රැස් කළ තොරතුරු පහත සංඛ්‍යාත වගුවෙහි දැක්වේ. මෙහි බිංදුව 10 මගින් දැක්වෙන්නේ බිංදුවට වඩා වැඩි සහ 10ට වඩා අඩු හෝ සමාන ස්කන්ධ ප්‍රාන්තරය වන අතර අනෙක් ප්‍රාන්තර මගින්ද එපරිදිම දැක්වේ. රෝමක් 2 දී ඇති තොරතුරු වලට අනුව බඩු මල්ලක මධ්‍යන්න ස්කන්ධය සොයන්න. ඔන්න පුතේ දැන් කලින් ක්‍රීඩා භාණ්ඩනේ මේකේ දීලා තියෙනවා ලොරියකට දාන්න ගෙනාවු බඩු මලු 40ක් තියෙනවා ඒවා එක 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 ඒවා බර. එක එක සයිසස් වල බඩු මලු තියෙනවා. ඒකේ 0වත් 10ත් අතර බඩු මලු දෙකක් තිබිලා තියෙනවා. 10ත් 20ත් අතර කිලෝග්‍රෑම් ප්‍රමාණයක් තියෙන බඩු මලු 5ක් තිබිලා තියෙනවා. කිලෝග්‍රෑම් 20ත් 30ත් අතර බර තියෙන ඒවා 7ක් තිබිලා තියෙනවා. ඔහොමම වගුවේ තියෙනවා එක එක බඩු මලු වල බර. දැන් ඒවැ සමහර ඒවා බර අඩුයි, සමහර පටවන ඒවා බර වැඩි. අපි හොයන්න ඕනේ සාමාන්‍යයෙන් එකක බර කීයද? එකක සාමාන්‍යයෙන් කීයක් වෙයිද? ඒක තමයි අපේ මධ්‍යන්නේ කියලා කියන්නේ. ඒතර රෝමාංක එකේ කියනවා මධ්‍යන්නේ හොයන්නලු. එහෙනම් තේ රෝමාංක එක කියලා දාලා අඳින්න තීරු පහේ වගුව. ඇඳලා ඒක සම්පූර්ණ කරලා අපි මධ්‍යන්න හොයමු. හදන්න ගන්න බලන්න. ස්ක්‍රීන් එකේ මම ගාන තියන්නම් ටියුට් එක නැති අය බලන්න. මොනවා හරි ප්‍රශ්න ආවොත් මයික් එක ඔන් කරලා අහන්න. බෝඩ් එකේ ගාන තියෙනවා ඒකත් චුට්ටක් බලන්න පුළුවන්.
පුතේ ඉවර කවුරු හරි ඉන්නවද? ශ්වේත වගුව කොහොමද? වගුව ඉවරද? ඔව් මිස් ඉවරයි. හිමන්දි ඔව් ටීචර් ඉවරයි. කියදාවේ මධ්‍යයන්ය. 36.5යි. 0.5යි. එතකොට 36යි. සකිත්ම තාම හදනවා. අදන්. පුතේ මට හිමල්ක කියන්න මධ්‍ය අගයට ආපු අගයන් ටික. 5 15 25 35 45 55 65. හරි. මේකත් පුතේ රේසී අපිට අර 10 10 තියෙන නිසා මැද අගයේ තියෙන 5 තියෙන එකනේ. එතකොට 0.10 එකතු කරාම 10යි දෙකට බෙදුවම 5යි. 20යි 10යි 30යි දෙකට බෙදුවම 15යි. 30යි 20යි 50යි දෙකට බෙදුවම 25යි. 30යි 40යි 70යි දෙකට බෙදුවම 35යි. අපිට රටාවට ඔක දාගෙන යන්න පුළුවන්. 5යි 25යි 5යි 15යි ටීචර් 25යි 35යි 45යි 55යි 65යි. හරි මට කියන්න එහෙනම් නවෝදා කාවද රවුම් කරගත්තේ උපකල්පිත මධ්‍යයන විදියට? 35. 35. මේකෙ විදිහේ මං කිව්වේ අපිට ඕන එකක් ගන්න පුළුවන්. අපි මාතපන්තිය ගමුකෝ. මාතපන්තිය කියන්නේ 9 වාරයක්.
වැඩිම වාර ගාණක් තියෙන එකනේ. එතකොට 9ට අදාළව 35. අපි මෙයාව රවුන්ඩ් කරගමු උපකල්පිත මධ්‍යන්න විදියට. හරි. මට කියන්න එහෙනම් ශ්වේතා. මොන ටිකද ආවේ කියන්නේ අපගමණයට? 35 ගෙලින් බිංදුව ඊට පස්සේ හරි. උඩට ඍණ 10 ඍණ 20 ඍණ 30 යටට 10 20 30 හරි. එතකොට අපිට ගන්න පුළුවන් දේ මෙතනට අදාළව බිඳුවයි මෙයාට වඩා මෙයා 10ක් අඩුයිනේ. ඕනනම් අඩු කරලා බලන්න. ඍණ 10යි. මෙයාට වඩා මෙයා 10ක් 20ක් අඩුයි. ඍණ 20යි. මෙයාට වඩා මෙයා 30ක් අඩුයි. ඍණ 30යි. පල්ලෙහාට 45 35ට වඩා 10ක් වැඩි. ධන 10යි. 55 20ක් වැඩි නිසා ධන 20යි. 65 30ක් වැඩි නිසා 30යි. බලන්න අපිට වැඩේ අල්ලගන්න පුළුවන්. අපගමණයට එන්න ඕන පුතේ රටාවක්. උඩට එන ටිකම යටටත් එන්න ඕනේ රටාවම. 10 20 30 10 20 30. එහෙම එන්න ඕනේ ධන ඍණ දෙපැත්තටම. දැන් ඔන්න අග ටික ගුණ කරද්දී අපිට තියෙන්නේ ඉලක්කම ගුණ කරලා බිංදු දාගන්න. මේක නම් ගොඩක් ලේසි අගට බිංදු තියෙන නිසා. මට එහෙනම් සකිත්ම මේ පේලිය යටට යනකම් කියාගෙන යන්න උඩේ ඉඳන් ආපු ටික. ඍණ 60 ඍණ 100 ඍණ 70 බිංදුව 80 120 90 හරි. තුන් වරක් දෙක 6යි අගට බිංදුවයි ඍණ 60යි. දෙවරක් 5 10යි අගට බිංදුවයි ඍණ 100යි. 10 වරක් 7 70යි ඍණ 70යි. බිංදු වරක් 9 බිංදුවයි. 10 වරක් 8 80යි. 20 වරක් 6 120යි. ඊළඟට අන්තිමට 30 වරක් 3 90යි. දැන් අපි සිග්මා F එකයි සිග්මා FD එකයි දාගමු. සිග්මා F කියන්නේ මේ කොලම් එකේ මේ තීරුවේ ඔක්කොම එකතුව. එතකොට අපිට ඒ ටික එකතු කරන්නත් පුළුවන් දෙ නැතර ගානේ උඩම තිබුණා බඩුමාළු 40ක නියදියක් තමයි මේ සාම්පල් එකක් අරන් තියෙන්නේ කියලා. එතකොට අපිට 40 ගන්නත් පුළුවන්. නැත්තම් 7යි 14යි 23යි 31යි 37යි 40යි. එකතු කරලා බලන්නත් පුළුවන් කොහොමද එන්නේ 40. ඊළඟ මේකේ ඍණ ටික වෙනම අරගෙන ධන ටික වෙනම ගමු. ඍණ ටික එකතු කරාම එනම්ද බිංදුවයි 7යි 6යි 13යි එකක් ඉතුරුයි 2යි. ඍණ 230යි. මේ ටික එකතු කරාම එනවා බිංදුවයි 9යි ධන 290ක්. එතකොට මෙයාගෙන් මෙයාව අඩු කරාම 290න් 230ක් 60යි. හැබැයි තේ ලොක්ක ධන දැන් කලින් ගානේ වගේ නෙමෙයි මේ ගානේ ලොක්ක ධන. එතකොට ධන 60යි. ඒතර ධන ලකුණ දාන්න ඕනේ නැහැ. ඔන්න අපේ මධ්‍යන්න වගුව. හිමන්දි හරිද ගාන? හරි ටීචර්. දැන් එහෙනම් දෙන්න ආදේශය බලමු. මේ සූත්‍රය මතක තියාගන්න A ධන සිග්මා FT බෙදීම සිග්මා F. A කියන්නේ උපකල්පිත මධ්‍යන්න 35යි. ධන සිග්මා FD අපිට ආවේ ධන 60යි. ආයෙත් අපි ඍණ ධන මුකුත් දාන්න ඕනේ නැහැ නිකම්ම 60යි. සිග්මා F අපිට ආවේ 40යි. ඔන්න ඕක ලියනවටත් අපිට ලකුණක් හම්බ වෙනවා. හරි. දැන් එහෙනම් මේක සුළු කරලා උත්තරේ ගන්නයි ඕනේ. මම අර කලින් ගාන කිව්වා වගේ ඉස්සෙල්ලාම මේ දෙන්න බෙදන් ඉන්න ඕනේ. එතන අපිට පොඩි පහසුවක් බිඳුවට බිඳුව කපන් ඉන්න පුළුවන්. දැන් අපි බෙදන්න ඕනේ 6 4. 6 4ෙන් බෙදන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙන්නම දෙකෙන් බෙදෙනවා. පොඩ්ඩක් තව ටිකක් සරල කරලා උත්තරේ ගන්න පුළුවන්. කොහොම හරි ශ්වේත කියන්නේ 6 4ෙන් බෙදුවම කීයද ආවේ කියලා? කවුරු හරි බෙදපු කෙනෙක් කියන්න ආපු උත්තරේ 6 4ෙන් බෙදුවම 6 තියෙන තැනට 3යි ටීචර් 4 තියෙන තැනට 2යි. හරි. ඉමාල්ක කියපු විදිහත් හරි. මම අර කලින් කිව්වා වගේ පුතේ මේ දෙන්නම දෙකෙන් බෙදෙන නිසා තව චුට්ටක් බෙදලා සරල කරගන්නත් පුළුවන්. මෙහෙම තියේදී 6 4 වෙනම තැනක බෙදලා උත්තරේ ගන්නත් පුළුවන්. කැපෙන අය කපලා පොඩ්ඩක් පොඩි කරගත්තම ඉතින් අපිට ලේසියිනේ. ඒ නිසා අපි කපමු දෙහෙනයි. ඉමාල්ක කපපු නිසා 4ට 2 ඒවා 2යි 6ට 2 ඒවා 3යි. ඔහොමනේ එන්න ඕනේ.
එතකොට පුතේ අපි දැන් 3 බෙදන්න ඕනේ දෙකෙන්. 3 බෙදන්න ඕනේ දෙකෙන්. කීය දෙන්න ඕනේ? කවුරු හරි කියන්න බලන්න. 1.5යි. 1.5යි. එහෙම බැරි නම් පුතේ මේ බලන්න. 3 ලියලා දෙකෙන් බෙදන්නයි ඕනේ. 3ට දෙකේවා 1යි, දෙවරක් 1 2යි, අඩු කරාම එකක් ඉතුරුයි. හරි ඉතුරු වුණාම අපි කරන්නේ මොකද්ද? අගට බිඳුවක් අරගෙන උඩින් තිතක් තියනවා. අගට බිඳුවක් අරගෙන උඩින් තිතක් තියනවා. 10ට දෙකේ ඒවා 5යි. දෙවරක් 5 10යි. අඩු කරාම බිඳුවයි. එහෙනම් දෙන්න ඕනේ 1.5. එතකොට අර මුල 35 කොහොමත් ඉන්නවා ධන 3 දෙකට බෙදුවම තමයි 1.5 එන්නේ. එතකොට එන්න ඕනේ ඔය විදිහට. දැන් මේ දෙන්න එකතු කරාම අපේ අවසාන උත්තරේ ගන්න පුළුවන්. කී දෙන්නේ බලන්න මධ්‍යන්නේ. කී දෙන්න ඕනේ එකතු කරාම? 36යි. 36.5 very good. උදේ මේක 35 මෙයා 1.5 35ට දශම නැති නිසා තිත තියලා ඔන්නම් බිඳුවක් දාගන්න පුළුවන් 1.5 යටින් ලියන්න පුළුවන් දැන් එකතු කරාම 5යි 5යි 1යි 6යි මෙතන 3යි එහෙනම් උත්තරය 36.5යි අපි ඔය හෙව්වේ සාමාන්‍යයෙන් එක බඩු මල්ලක ස්කන්ධය එක බඩු මල්ලක බඩු මලු 40ක් තිබුණා. ඒවා එක එක බර තිබුණා. ඒවා සමහර ඒවා අඩුයි, සමහර ඒවා වැඩි. හැබැයි ඒ සාමාන්‍යයෙන් එකක බර එකක ස්කන්ධය අපි ගන්නවා කිලෝග්‍රෑම් 36.5ක් කියලා. මෙතන දාන්න kg. අපි දැන් මේ හෙව්වේ එක බඩු මල්ලක මධ්‍යන්න ස්කන්ධය. කිලෝග්‍රෑම් 36.5යි. කලින් ගානේ බලන්න අපි මෙතන මුකුත් kg මුකුත් දැම්මේ නැහැ. මොකද කලින් ගානේ අපි හෙව්වේ මධ්‍යන්න ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව. භාණ්ඩ 51යි. ඒතකොට ඒකට කිලෝග්‍රෑම් ලීටර් මිලිලීටර් මුකුත් දෙන්නේ නැහැනේ. හැබැයි ඒකකයක් එනකොට ඒක අනිවාර්යයෙන්ම දාන්න. දැන් මේකේ දශම තිබ්බා කියලා පුතේ මේක 37යි කියලා වට යන්නේ නැහැ. මොකද ස්කන්ධයක් දශම වෙන්න පුළුවන් නේ. දැන් මගේ බර 50.5ක් වෙන්න පුළුවන්. පුතාලගේ බර 48.9ක් වෙන්න පුළුවන්. ස්කන්ධය කියන එක බර කියන එක දශම වෙන්න පුළුවන්. දශම වෙන්න බැරි ඒවා આવොත් තමයි අපි වටේලා තියන්න ඕනේ. එතකොට මෙතන කිලෝග්‍රෑම් 36.5මයි උත්තරේට තියන්නේ. එතකොට මේ හෙව්වේ මොකද්ද? මේ හැමතිස්සෙම හෙව්වේ මොකද්ද කියලා කියන්නේ ඒක අපිට අර ගාන ඉතුරු ටික හදන්න ඕන වෙනවා. සාමාන්‍යයෙන් මුතේ එකක බර අපි ස්කන්ධය කියන්නේ බර කියලා දැනට හිතමු පහසුවට. එකක ස්කන්ධය එකක බර කිලෝග්‍රෑම් 36.5යි. දැන් කියවන්න එහෙනම් රෝමාංක 2. රෝමාංක 2 අහනවා ඉහත නියැදිය ලබාගෙන ඇත්තේ බඩුමලු 200ක තොගයකින් නම් එම බඩුමලු තොගයේ මුළු ස්කන්ධය නිමානය කරන්න. ඔය දැන් අරගෙන තියෙන නියැදිය ගත්තේ බඩුමලු 200ක් තියෙන තැනකින් ලුබුතේ ඔය 40 ඇදලා ගත්තේ ලොරියට පටවන්න. එතකොට අපෙන් අහනවා බඩුමලු 200ක බර කොච්චරක් වෙන්න පුළුවන්ද? කවුරු හරි කියන්න හොයන විදිය. 6.5 වැඩි කිරීම 200 වැඩි කිරීම 60. මට පැහැදිලි නෑ සකිත්ම. 6.5 වැඩි කිරීම 200 වැඩි කිරීම 60. 60ක් කොහෙන්ද ආවේ සකිත්ම? මං කලින් ශ්‍රේත ගානේ නිමල්ගේ ගානේ. 60 ආවේ මේ සිග්මා FD 60ක් කොහෙද තියෙන්නේ? 60ක් නෑ නේද පුතේ අපිට? 36.5නේ එකක බර සකිත්ම කියප එක හරිය 36.5 200ක බර හොයන්න ඕනේ පුතේ එකක බර 36.5යි 200ක බර බලන්න 200ෙන් ගුණ කරනවා එතකොට එන්න ඕනේ පුතේ 36.5 මේ රෝමාංක 2 ගුණ කරන්න ඕනේ 200ෙන් එච්චරයි ගන්න තියෙන්නේ අපිට 36.5 ගුණ කරන්න ඕනේ 200ෙන්
අපිට ඒක කියලා නෑ පුතේ දවස් ගාණක්ද මාසයක්ද අවුරුද්දක්ද එකක ලාභයක් තියනවද ඒවා මුකුත් දීලා නෑ. කෙලින්ම අපෙන් අහන්නේ බඩුමලු 200ක බර කීයද? ඒතර ඕක ගුණ කරද්දී සාමාන්‍ය පුතේ අපිට ලේසි ක්‍රමේ තමයි බින්දු නෑ කියලා හිතලා අපි ගුණ කරනවා. ඒ වගේ තමයි දශමතිත නෑ කියලා හිතලා අපි ගුණ කරනවා. දැන් මේ දශමතිත නෑ කියලා හිතලා ගුණ කරන්න. 365 දෙකෙන් වැඩි කරලා මට උත්තරේ කියන්න. 365 දෙකෙන් වැඩි කරන්න. ගුණ කරලා එන උත්තරේ කියන්න. 830යි 700 830යි 730යි. 365 ගුණ කරන්න ඕනේ දෙකෙන්. දශමතිත නෑ කියලා හිතලා ගුණ කරමු. දෙවරක් 5 10 එකක් ඉතුරුයි. දෙවරක් 6 12 1යි 13 එකක් ඉතුරුයි. දෙවරක් 3 6 1යි 7යි. 730යි. එහෙනම් අපි ලියමු 730. 730යි. දැන් ඔන්න අපි බිංදු ටික දාගමු. මෙතන බිංදු දෙකක් තියෙනවානේ. ඒ වෙනුවට බිංදු දෙකක් දාගමු. ඊළඟට දැන් දශමතිත නෑ කියලා හිතුවට තියෙනවානේ. අපි හිතුවට දශමතිත තියෙනවා. දැන් තිත තියාගන්න. තිතට පස්සේ එක ඉලක්කමක් ඉන්නවා. බලන්න අපේ ගානේ මේ තිතට පස්සේ එක ඉලක්කමක් ඉන්නවා. එහෙනම් අපි උත්තරේ එකක් පන්නලා තිත තියනවා අගින්. මෙන්න මේ අගින් එකක් පන්නලා මෙන්න මෙතනින් තිත තියමු. එහෙනම් තේ බඩුමලු 200ක බර කිලෝග්‍රෑම් 7300.0යි. අර අග බිඳුව නම් දැම්මත් එකයි නොදැම්මත් එකයි කොහොම හරි ස්කන්ධය කිලෝග්‍රෑම් 7300යි. ඔය රෝමාංක දෙකට උත්තරේ. දැන් කොහොමද ගාන පැහැදිලිද? තේරුණාද? ශ්වේත කොහොමද ගාන තේරුණාද? ඔන්න තේරුණා. හරි. දැන් එහෙනම් ඒකේ තව කොටසක් තියෙනවා රෝමාංක 3. ඒක අපි චුට්ටක් මේ ටික ඔක්කොම හුරු වෙනකොට බලමු. ඒක අර වෙනමම විදිහකට ගන්න තියෙන්නේ මේ ගානට සම්බන්ධ නැහැ. ඒ කියන්නේ මේ මෙතන අපිට ආපු මධ්‍යයන්ෙන් ගන්න නෙමෙයි තියෙන්නේ. මෙතන මේ අයින දිගේ ආපු අගයන් වලින් අරගෙන තමයි ලොරියට පටවන්න බෑ කියලා පෙන්වන්න ඕනේ. අපි දැනට චුට්ටක් ඒක තියමු. දැන් පුතාලා මෙතනට එනකම් හැදුවා කියන්නේ ලකුණු 8ක් විතර මේ වෙනකොට ලැබිලා ඉවරයි. එතකොට අපි සාමාන්‍ය C1කට යනකොට ඒ ලකුණු ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. හරි ඒ නිසා චුට්ටක් අපි අන්තිම එක තියලා මේක හොඳට ප්‍රැක්ටිස් වුණාට පස්සේ අනිත් ටික බලමු. දැන් මට ඕනෙම දේ අනිවාර්යයෙන්ම මධ්‍යන වගුව හදලා මධ්‍යන හොයලා තව අහන පොඩි ප්‍රශ්න වලින් පුතාලට ලේසි ඒවා ටික තෝරගෙන කරන්න. එතකොට ලකුණු 7ක් 8ක් ලකුණු 10න් එනවමයි. හරිද? අපි තව එකක් හදමු ඉක්මනට. වෙලාව තියෙනවා ඉක්මනට හදමු. හරි. ඉතින් අපි හදමු 2016 ගාන. 2016 ගාන හදමු. මේ තියෙන 2016 ගාන. බලන්න කියවලා මොකක්ද අහන්නේ කියලා. එක්තරා රෝහලක බාහිර රෝගී අංශය වෙත පැමිණෙන රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයෙකුට ගතවන කාලය සොයා ගැනීම පිණිස කළ සමීක්ෂණයකින් ලද තොරතුරු පහත වගුවේ දී ඇත. මෙම සමීක්ෂණය සඳහා රෝගීන් 100 දෙනෙකු යොදා ගැනුණි. මෙම වගුවේහි 2-4 මගින් 2ට වැඩි හා 4ට අඩු හෝ සමාන කාල ප්‍රාන්තරය දැක්වෙන අතර අනෙක් ඒවා මගින් දෙපළදීම දැක්වේ. උදේ මේ තියෙන්නේ ડોක්ටර් කෙනෙක් ළඟට පේෂන්ට් කෙනෙක් රෝගියෙක් ආවට පස්සේ ડોක්ටර් බලන වෙලාව. එතකොට රෝහලකට, ස්පිරිතාලයකට, OPD එකට, බාහිර රෝගී අංශයට ඔය අපිත් යන බෙහෙත් ගන්න ඕන නාම.
ඒ ගිහාම ડોක්ටර් ඒක ලෙඩෙක්ව බලන්න ගත්තු කාලය එක එක ලෙඩාගෙන් වෙනස් වෙනවා නේද? බලන්න මේ ඉන්න ડોක්ටර්ස් නම් හරිය හොඳයි. නලාව තියලා ටක් ගාලා බේත් ලියන්නේ හොඳට බලනවා රෝගීන්ව හොඳට බලනවා. බලන්න දැන් මේකේ තියෙනවා විනාඩි 2ක් 3ක් අතර. විනාඩි 2ක් 4ක් අතර. ඒ කියන්නේ විනාඩි වලින් දීලා තියෙන මිනිත්තු. මිනිත්තු කියන්නේ විනාඩිමයි. විනාඩි 2ක් 4ක් අතර බලපු රෝගීන් ඉඳලා තියෙනවා 19 දෙනෙක්. ඒගොල්ලන්ව බලන්න ડોක්ටර් විනාඩි 2ක් 3ක් 4ක් අරන් තියෙනවා. ඊට පස්සේ ලෙඩ 32ක් බලන්න රෝගීන් 32ක් බලන්න විනාඩි 4ක් 6ක් අතර ගිහින් තියෙනවා. ඊට පස්සේ රෝගීන් 37ක් බලන්න විනාඩි 6ක් 8ක් ප්‍රමාණයක් ගිහින් තියෙනවා. ලෙඩු 6 දෙනෙක්ට විනාඩි 8ක් 10ක් ගිහින් තියෙනවා. ලෙඩු 4 දෙනෙක් බලන්න විනාඩි 10ක් 12ක් අතර ගිහින් තියෙනවා. මොන බරපතල කට්ටිය ලෙඩු දෙන්නෙක් බලන්න විනාඩි 12ක් 14ක් අතර අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් හොස්පිටල් එකක පැය ගණන් ලෙඩා ළඟ ඉඳලා බලන්නේ නැහැනේ. ප්‍රමාණය වැඩි. නේද අපි දරා ගන්න අමාරුයි. ડોක්ටර්ස්ලා ඉන්නේ අඩුවෙන්, පහසුකම් අඩුයි. එතකොට ඉතින් ටටක් ගාලා බෙහෙත් ටික දීලා යවනවානේ. එච්චර වෙලා බලන්නේ නැහැ. මේ හොස්පිටල් එකේ නම් ડોක්ටර්ස්ලා හොඳට පේෂන්ට්ස්ලාව බලනවා. එතකොට පුතේ අපිට කියනවා රෝමාංක 1 සුදුසු උපකල්පිත මධ්‍යහ්නයක් භාවිතයෙන් හෝ අන් අයුරකින් හෝ රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයෙකුට ගතවන මධ්‍යහ්න කාලය සොයන්න. මධ්‍යහ්නය. එතකොට අපි අඳින්න ඕන පුතේ මේ තීරු පහේ අගය වගුව. එතකොට මධ්‍යහ්න කියන්නේ සාමාන්‍යයෙන් එක එක ලෙඩු බලන්න ડોක්ටර් ගන්න එක එක වෙලාවනේ. අපි බලනවා සාමාන්‍යයෙන් එක ලෙඩෙක්ව බලන්න ડોක්ටර්ට කොච්චර වෙලාවක් යයිද? එක්කෙනෙක් බලන්න සාමාන්‍යයෙන් කොච්චරක් යයිද කියලා තමයි අපි හොයන්න යන්නේ. ඒකට මේ වගේ වගු ඇඳලා මධ්‍යහ්න හොයාගමු. පටන් ගමු. මොනවා හරි අමාරු එකක් ආවොත් අහන්න.
පුතේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න.
ඉමංක වගුව ඉවරද? ඔව් ටීචර්. මධ්‍යන්න ආපු ගාන කියන්නද? 7යි ටීචර්. 7යි. අනිත් අය 7යි ටීචර්. මධ්‍යන කාලය 7යි. වෙනස් උත්තර තියනවද? බය වෙන්න එපා. Tamanට ආවේ ඒක නෙමෙයි නම් කියන්න. මිනිත්තු 6යි ටීචර්. 6යි. හරි. දෙක ගන්න බලමු එහෙනම්. පන්ති ප්‍රාන්තර ටික දීලා තියෙනවා 2 4 4 6 6 8 8 10 10 12 12 14 ඊළඟට සංඛ්‍යාත ටික 19 32 37 6 4 2 හරි එහෙනම් බලමු මම දැන් කියන්නම් පුතාලට පුළුවන් නිසා එක දිගට කියාගෙන යන්නම් මේ දෙන්න එකතු කරාම 6යි දෙකට බෙදුවම 3යි මේ දෙන්න 10යි දෙකට බෙදුවම 5යි 6යි 8යි 14යි දෙකට බෙදුවම 7යි 10යි 8යි 18යි දෙකට බෙදුවම 9යි මේ දෙන්න එකතුව 22යි දෙකට බෙදුවම 11යි මේ දෙන්නගේ 26යි දෙකට බෙදුවම 13යි ඊළඟට මෙතනින් අපි උපකල්පිත මධ්‍යන විදිහට ගමු මාත පන්තිය කියන්නේ 37ට අදාළවනේ 37ට අදාළව අපි 7 කියලා රවුන්ඩ් කරගමු. එයා නැතුව වෙන කෙනෙක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. අපිට එන්නේ එකම උත්තරය. එයාට අදාළව අපගමනය බිඳුවයි 7ට වඩා පහ දෙකක් අඩුයි ඍණ 2යි. 7ට වඩා 3 4ක් අඩුයි ඍණ 4යි. 15ට 9 7ට වඩා දෙකක් වැඩි ධන 2යි. 7ට වඩා 11 4ක් වැඩි 7ට වඩා 13 6ක් වැඩි දැන් පේනන්තේ අපිට ගාන ෂුවර් කියලා තේරෙන්න ඕනේ අපගමනයේ දෙන්නේ මේ බලන්න උඩට 2 4 6 පහළට 2 4 6 දෙවර චක්‍රය තමයි එන්නේ එතකොට අපේ කියන්නේ මෙතෙක් අපි හදපු ටික ඔක්කොම හරි දැන් එහෙනම් අන්තිම ටික ගුණ කරලා දාගමු 19 වරක් 4 ක ගුණ කරලා දාමු 36යි 3ක් ඉතුරුයි 76යි ඍණ 76යි මෙතන ඍණ 64යි බිංදුව වරක් 37 බිංදුවයි දෙවරක් 6 12යි හතර වරක් 4 16යි 6 වරක් 2 12යි ඊළඟට අපිට සිග්මා F සිග්මා FD ගන්න සිග්මා F මේ ටික ඔක්කොම එකතු කරාම රෝගීන් 100ක් කියලා දීලා තිබුණා අපිට කොහොමත් 100 දාන්න පුළුවන් සිග්මා FD ඒක ගන්න අපි ඍණ කට්ටිය වෙනම ධන කට්ටිය වෙනම ගමු ඍණ කට්ටිය ගත්තාම 140යි ධන කට්ටිය ගත්තොත් එහෙම 40යි. ඒතර 140න් 40ක් අඩු කරාම 100යි. හැබැයි ලොක්ක ඍණ නිසා ඍණ 100යි. ඍණ 100 තමයි එන්න ඕනේ. හරිද? ඊළඟ දේ මධ්‍යන්න හොයමු අපි. මම හිතනවා වගුව හරි කියලා හැමෝගෙම. ඒ කියන්නේ අපි රවුන්ඩ් කරපු කෙනා 7 සිග්මා FD ඍණ 100යි. පහළට සිග්මා F 100යි. කොහොම න්යාවේ? එතකොට ඉතින් මම දන්නවා දැන් ඉතින් ගන්න 100 100න් බෙදුවම බිඳුවයි කියලා දාලා තිනවා ගොඩක් අය. මේ බලන්න බිඳුවට බිඳුව කැපුවා බිඳුවට බිඳුව කැපුවා එකට එකක් කපලා දාන්න එපා එහෙම. එකට එකේව එකයි. කපනවා තමයි කැපුවම එකයි. එහෙම නැත්නම් සම්පූර්ණ 100 100න් බෙදුවම එකයි.
10 10න් බෙදුවම 1යි. 8 8න් බෙදුවම 1යි. 6 6න් බෙදුවම 1යි. 1000 1000න් බෙදුවම 1යි. එතකොට මෙතන උත්තරේ 1 තියෙනවා. බිංදුව නෙමෙයි. ඔගොල්ලෝ බිංදුව දාලා තමයි අර සමහරව 7යි කියලා උත්තරේ කිව්වේ. හැබැයි ඒගොල්ලන්ගේ අන්තිම උත්තරේ වැරදුනාට ඊට උඩ තියෙන ඔක්කොටම ලකුණු ලැබෙනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ මෙතන ධනයි ඍණයි වෙන්න ඕනේ. එතකොට 7න් එකක් අඩු කරාම 6යි. මිනිත්තු 6යි. සාමාන්‍යයෙන් මේක ලෙඩෙක් බලන්න ડોක්ටර්ට ගිහිලා තියෙන කාලය විනාඩි 6යි. එහෙම නැත්නම් මිනිත්තු 6යි. පැහැදිලිද? දැන් ඔයගොල්ලෝ 6 ආපු අය හරි 7 ආපු අයදී අර 100 කපලා එතන බිංදුවයි කියලා අරගෙන. එහෙම ගන්න බෑ 100 ඒවා එකයි. 50ට 50 ඒවා එකයි. එහෙම එක දාන්න ඕනේ. එතකොට 7න් එකක් අඩු වුණාම 6යි. ඉමාක තේරුණාද? ඔව් ටීචර්. හරි. දැන් එහෙනම් අපි උත්තර ටික ලියමු. දැන් අපිට මම දන්නවා උදාහරණ දැන් මධ්‍යන වගුව හදලා මධ්‍යන හොයාගන්න පුළුවන් මට්ටමක ඉන්නවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊට පස්සේ රෝමාංක 2. ඊළඟදී අපි දැන් පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා අපි try කරමු හදාගන්න බැරි වුණොත් විභාගෙට උදාහරණ තියෙන්නේ මධ්‍යන වගුව හදලා මධ්‍යන හොයන්න. ඊට පස්සේ පොඩි ප්‍රශ්න ටික අපි පුළුවන් තරමක් කරන්න උත්සාහ කරමු. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් එක ලෙඩෙක්ව බලනොත් විනාඩි 6ක්. සාමාන්‍යයෙන් විනාඩි 6ක් විතර කොහොමද කියලා විස්තර අහලා නලාව තියලා ඔක්කොම බලනවා විනාඩි 6ක්. ඊට පස්සේ රෝමාංක 2 මධ්‍යහ්න කාලයට වඩා වැඩි කාලයක් පරීක්ෂාවට ලක් වූ රෝගීන්ගේ ප්‍රතිශතය සොයන්න. ආයි කියවන්න බලන්න මධ්‍යහ්න කාලයට වඩා මධ්‍යහ්න කියන්නේ මේකනම තේ විනාඩි 6නේ. මෙයාට වඩා පරීක්ෂා කරපු රෝගීන්ගේ ප්‍රතිශතය ගන්නලු. ඒකට අපිට වගුවෙන් ගන්නත් පුළුවන්. අපිට ආවේ මධ්‍යහ්න 6යි. 6ට වඩා වැඩියෙන් බලපු ලෙඩ්ඩු ගන්න. වගුවෙන් බලමු. අපිට ටියුට් එකෙන් බලන්නත් ලේසි. මේකෙන් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුතේ මෙතනින් ගන්නකො විනාඩි 6 කියන්නේ මෙතනනේ. 4 6 පන්ති ප්‍රාන්තරේනේ නේද විනාඩි 6 කියන්නේ. එතකොට ඊට වඩා වැඩියෙන් බලපු සෙට් එක. වැඩියෙන් බලපු කට්ටිය තමයි මේ යට ඉන්නේ. තේරුණාද? මේගොල්ලන්ට ගිහින් තියෙන විනාඩි 6යිනේ. මේ සෙට් එකට විනාඩි 6 හෝ අඩුවෙන්. හැබැයි මේ කට්ටියට විනාඩි 6ට වඩා වැඩි. එතකොට එහෙම බලපු ලෙඩු ගාන කීයද බලන්න. විනාඩි 6ට වැඩි අය පටන් ගන්න මෙතනින්. බලන්න ලෙඩු ගාන මෙතන ඉන්නේ 37යි, 6යි, 4යි, 2යි. මෙන්න මේ කට්ටිය තමයි මේ විනාඩි 6ට වඩා බලපු ලෙඩු ගාන. එහෙනම් අපි ඒ ටික එකතු කරාම උත්තරේ ගන්න පුළුවන් ප්‍රතිශතය. රෝමාංක අපේ කීයද රෝමාංක 2. රෝමාංක 2 37යි 6යි 4යි 2යි. මේ ටික එකතු වුණාම 37යි 6යි 43යි 43යි 4යි 47යි 47යි 2යි 49යි. එතකොට මේ විනාඩි 6ට වඩා මධ්‍යන කාලයට වඩා බලපු ලෙඩු ගාන 49යි. හැබැයි අපෙන් අහන්නේ ලෙඩු ගාන නෙමෙයි ප්‍රතිශතය. ඒතර ඔක්කොම ගාන අපි දන්නවා ලෙඩු ඔක්කොම 100යි. 100 පල්ලෙහාට දාලා ප්‍රතිශතයක් කරන්න අපි 100ට 100ෙන් ගුණ කරනවා. හරිද? එතකොට බිංදු මේ 100ට 100 කැපිලා උත්තර එනවා 100ට 49යි කියලා. 100ට 49යි. එක හදාගන්න රෝමාංක 2 ප්‍රතිශතයක් කරන්නේ සාමාන්‍යයෙන් අපි 100න් ගුණ කරන්න ඕනේ. 100ට 49යි. දැන් බලන්න රෝමාංක 3 හරි. දැන් පුතේ බලන්න රෝමාංක 3 වෛද්‍යවරයෙක් දිනකදී පරීක්ෂා කරතැයි අපේක්ෂා කළ හැකි රෝගීන් ගණන සොයන්න. ඒකේ අපිට කියනවා මෙම අංශයේ සෑම වෛද්‍යවරයෙක්ම දිනකට පැය 6ක් වැඩ කරනවලු. සාමාන්‍යයෙන් මේ ඉන්න ડોක්ටර්ස්ලා පැය 6ක් එක දිගට ලෙඩ බලනවලු. මොකද හොස්පිටල් වලට ලොකු පේෂන්ට්ස් ප්‍රමාණයක් එනවා. ඉතින් ඒගොල්ලන්ට වැඩ කරන්න වෙනවා.
ඒතකොට ඒගොල්ලෝ පැය 6ක් එක ડોක්ටර් කෙනෙක් ලෙඩ බලනවලු. පැය 6ක් බලනවා. එන ලෙඩාව හිමිහිට පැය 6ක් ඒගොල්ලෝ වැඩ කරනවා. පැය 6 ඇතුළතම මේ කවුද රෝගීන් ගාන බලනවා. පැය 6ක් වැඩ කරනවා. එතකොට ඉතින් අපෙන් අහනවා එහෙම වුණොත් එක ડોක්ටර් කෙනෙක්ට දවසට කීයක් ලෙඩ බලන්න පුළුවන්ද අහනවා. දැන් මේ බලන්නකෝ. අපි ඉස්සෙල්ලම මම මෙතනින් හදන්නම් ගාන රෝමාංක 3 පැය 6ක්නේ ડોක්ටර් ඉන්නේ. ඉස්සෙල්ලාම ඉතින් මේ පැය ගාන අපි මිනිත්තු කරගමු. ඇයි දැන් පේෂන්ට්ස්ව පැය ගණන් බලන්නේ නැහැනේ විනාඩි ගණන්නේ මේ බලන්නේ. ඒ නිසා අපි මේ පැය 6 විනාඩි කරගන්න ඕනේ. මට කියන්න පුතේ මේ ශ්වේතා පැය විනාඩි කරන්නේ කොහොමද? හැටෙන් බෙදෙනවා. 60න් වැඩි කරන්න ඕනේ. පැයට විනාඩි 60යිනේ 60න් වැඩි කරන්න ඕනේ. එතකොට දැන් මේ 60න් වැඩි කරාම එනවා ડોක්ටර් ඉන්න මුළු කාලය විනාඩි වලින්. මේ ඉන්නේ ડોක්ටර් හොස්පිටල් එකේ ඉන්න වෙලාව. දැන් මේ වෙලාව ડોක්ටර් ලෙඩ වෙනවා, බලනවා, යවනවා, බේත් ලියනවා, ඔහොම ඉන්නවා. එතකොට ඉතින් අපෙන් අහන්නේ ලෙඩ කීයක් මේ ડોක්ටර්ට බලන්න පුළුවන්ද කියලා. ඒතකොට ගොඩක් අය බලන්න පුළුවන්. ඇයි එක ලෙඩෙක් බලන්න යන්නේ ડોක්ටර්ට විනාඩි 6යි. දැන් පැය ගාණක් ડોක්ටර් හොස්පිටල් එකේ ඉන්නවනේ. එක ලෙඩෙක් බලන්න යන්නේ විනාඩි 6යි. එක්කෙනෙක්ට 6යි. එහෙනම් තේ ලෙඩ ගාන බලන්න මේක බෙදනවා 6යි. බලන්න අපිට අර ගානට කැපෙන්න තමයි දීලා තියෙන සුළු කිරීම. මේ 6ට 6 කැපෙනවනේ. 6ට 6 ඒවා එකයි. එතකොට එක්වරක් 60 60යි. රෝගීන් 60ක් බලන්න පුළුවන් ડોක්ටර්ට එක දවසට. ලෙඩු 60 දෙනෙක් බලන්න පුළුවන් එක ડોක්ටර් කෙනෙක්ට එක දවසට. තේරුණාද? ඊළඟට අන්තිම එක OPD එකට ආවලු එක දවසක ලෙඩු 400ක්. දැන් මොකද කරන්නේ? එක ડોක්ටර් කෙනෙක් ඉඳලා මදි 400ක් එනවා. 400ක් බලන්න බෑනේ පුතේ එක ડોක්ටර්ට බලන්න පුළුවන් 60යි. ඊට වඩා බලන්න බෑනේ. ඒතර දැන් ලෙඩ වෙනවලු 400ක්. අපෙන් අහනවා ડોක්ටර්ස්ලා කීයක් ඕනේද කියලා මේ ලෙඩ ටිකව බලන්න. එතකොට අපි කරන්න ඕන පුතේ ඔක්කොම ලෙඩ 400ක් ඉන්නවා. ඒ 400 එක ડોක්ටර් කෙනෙක්ට 60ක් දෙනවා. ડોක්ටර් මේ කට්ටිය බලන්න. අනිත් ડોක්ටර්ට තව 60 දෙනෙක් දෙනවා. ડોක්ටර් මේ කට්ටිය බලන්න. තව ડોක්ටර් කෙනෙක්ට තව ලෙඩ 60ක් දෙනවා. කොහොම 60 60 60 60 ડોක්ටර්ස්ලට බෙදලා දෙන්න ඕනේ. මේ බෙහෙත් ලියලා දෙන්න කියලා. එතකොට ඔක්කොම ඉන්නවා 400ක්. එහෙනම් පුතේ ડોක්ටර්ස්ලා ගාන බලන්න මම මෙතනින් හදන්නම් 400 බෙදන්න ඕනේ 60න්. 60 60 අපි ડોක්ටර්ස්ලට බෙදලා දෙනවා ලෙඩ ටික. ඒතර බිඳුවට බිඳුව කැපිලා 40 බෙදන්න ඕනේ 6න්. ඒකත් පුතේ 6ට 2 ඒවා 3යි 40ට 2 ඒවා 20යි කියලා චුට්ටක් කපන්නත් පුළුවන්. එතකොට අපි 20 බෙදන්න ඕනේ 3න්. 20 බෙදමු 3න්. 20ට 3 ඒවා 6යි 6 වරක් 3 18යි දෙකක් ඉතුරුයි යකට බිඳුවක් ගමු තිතක් තියමු 20ට 3 ඒවා 6යි 18යි දෙකක් ඉතුරුයි මේක බෙදලා ඉවරයක් වෙන්නේ නැහැ. ડોක්ටර්ස්ලා 6.6යි 6යි. ඒතර ડોක්ටර්ස්ලා දශම ගාණක් වෙන්න පුළුවන්ද? කෑලි කෑලි කපලා දෙන්න බෑනේ ડોක්ටර් මේ කට්ටිය බලන්න කියලා. ડોක්ටර්ස්ලා 6 නම් 6යි 7 නම් 7යි 8 නම් 8යි 100යි නම් 100යි. ડોක්ටර්ස්ලා දශම ගණන් කෑලි ගණන් ඉන්න බෑ. එතකොට පුතේ අපි මේ ડોක්ටර්ස්ලා ගාන පූර්ණ සංඛ්‍යාවට වටේලා තියන්න ඕනේ. එතකොට ලෙඩ්ඩු 400 බලන්න ડોක්ටර්ස්ලා 6ක් හිටියොත් මදි. එතකොට චුට්ට දෙනෙක් ඉතුරු වෙනවනේ පවුනේ හරවලා යවන්න බෑ. එතකොට අපිට ડોක්ටර්ස්ලා ඕන වෙන ඔක්කොම 7ක්. 6ක් මදිනේ 6ට වැඩියෙන් ඉන්නවනේ පේෂන්ට්ස්ලා බලන්න. ඒ නිසා අපි උත්තරේ ලියනොත් ඒ ආසන්න වශයෙන් ડોක්ටර්ස්ලා 7 දෙනෙක්වත් ඕනේ වැඩේට. උත්තරේ එන්න ඕනේ 7. එතකොට මම ඒකයි කිව්වේ වගුව හදලා මධ්‍යන හොයන්න ඉතුරු ටිකට මම උදව් කරන්නම් මධ්‍යන හරියට හොයන්න ඕනේ කියලා. හරිද? හිමන්දි තේරුණාද ගාන? ඔව් ටීචර්. නවෝද? ඔව් මිස්. නිදි නෑනේ කට්ටිය. ඉමල්කා? ඔව් ටීචර්. හරි. සකිත්ම තේරුණාද? ඔව් ටීචර්. ශ්වේතා? හරි. එහෙනම් මුතේ ගෙදර වැඩ මාක් කරගන්න ටියුට් එක දැන් හම්බ වෙච්ච නැති අයට මම ඕගලන්ට ටියුට් එක එවන්නම් ඇඩ්‍රස් එක මට දාන්න ඕගොල්ලෝ රිසිට් එක දාපු නැති අය රිසිට් එක දාලාම ඇඩ්‍රස් එක දාන්න මම ඒතර ඕගලන්ට ටියුට් එක එවන්නම්. හරි? ටියුට් එකේ
අපි දැන් හැදුවනේ ගණන් 3ක්. ඉතුරු ටික තමයි පුතේ ඔයාලා හදන්න ඕනේ. ඒතර මම උත්තර ටික ඊළඟ දවසේ සාකච්ඡා කරන්නම්. හැබැයි ඕගොල්ලෝ අර මේ අන්තිම ප්‍රශ්න ටික මට කියලා දෙන්න පුළුවන්. මධ්‍යයන්‍ය හොයලා තියෙන්න ඕනේ. හැම ගානෙම වගුව හදලා මධ්‍යයන්‍ය හොයලා උත්තර ටික අරගෙන තියෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් ටටක් ගාලා අඩුපාඩු ටික බලා ගන්න. ඒ නිසා දැන් ඕගලන්ට තියෙනන්ට ඔක්කොම ගණන් 8ක්. 8න් අපි 3ක් හැදුවා. තව 5යි. එතකොට එක දවසට එක ගානේ හැදුවත් යන්නේ දවස් 5යි. සතියේ දවස් 7ක් තියෙනවා. ඒ නිසා හෝම්වර්ක් එක තමයි ඔය ගණන් 5 ඔයාලා පුතේ හදන්න ඕනේ මධ්‍යයන්‍ය හොයන තැන අනිවාර්යෙන්. ඉතුරු ටික බැරි වුණොත් මම උදව් කරන්නම්. ඒතර ඕගලන්ට තියෙනවා වැඩ කීපයක් කරන්න මේ සතියේට. දැන් මාස 5යිනේ තියෙන්නේ අපිට පොඩි කාලයයිනේ. ඒ නිසා මේ කාලය ඇතුළත අපි පුළුවන් තරම් උපරිම වැඩ කරලා වැඩි ප්‍රමාණයක් පාඩම් ඉගෙනගෙන කොහොම හරි ලකුණු වැඩිපුර ගන්නම try කරමු. 100 එකක් ගන්නම try කරමු. හරි? ඒ නිසා අපිට ඕගොල්ලන්ට තියෙනවා වැඩ ටිකක් කරන්න. බලන්නකෝ පළවෙනි පිටුව ටියුට් එකේ අපි ගිය සතියේ කරානේ පරිමිතිය. එතකොට පරිමිතිය ගණන් ටික මම දාලා තියෙනවා ඔක්කොම ගණන් 16ක්. ටියුට් එකේ තියෙන ඔක්කොම ගණන් 16ක් පරිමිතිය. ඒ 16 හදන්නත් ඕනේ. ඊළඟට මධ්‍යයන ගණන් තියෙනවා 5ක් හදන්න. 3ක් අපි හැදුවා තව 5ක් තියෙනවා. එහෙනම් මේ සතිය ඇතුළත ඔන්න වැඩ තියෙනවා පරිමිතිය ගණන් 16යි. ඊට පස්සේ මධ්‍යයන ගණන් 5යි. ඔන්න ඔය ටික හදලා මට හැමෝම ෆොටෝස් එවන්න ඕනේ. මම එතකොට බලනවා කොහොමද හදලා තියෙන්නේ මොනවාද අඩුපාඩු කියලා. හැබැයි ඉතින් අඟහරුවාද පන්තිය නම් අඟහරුවාද එවන්න එපා. මට බලන්න බෑනේ එතකොට. ඒ නිසා අනිවාර්යයෙන්ම හදලා හදන ගාන හරි කමක් නැහැ. දැන් අපි හිතමු පරිමිතිය දවසට ගණන් 16ම නෙමෙයි එක පිටුවයි හදන්නේ. කමක් නැහැ. ඒ හදන එක මට එවලම ෆොටෝ එකක් ගහලා WhatsApp වෙනම එවන්න. ඒතර මට පුළුවන් ටික බලන්න. නැත්නම් ඔක්කොම එකපාරේ එවන්න ගියොත් බෑ. ඒ නිසා ඔයගොල්ලෝ හදන ටික මධ්‍යයන් අපි හිතමු අද එක ගානක් හදනවා හෙට තව ගානක් හදනවා. ඒ හදන ගාන ෆොටෝස් ගහලා මට එවන්න. එතකොට මම අඩුපාඩු ටික බලන්නම්. කොහොම හරි හැමෝම ඊළඟ අඟහරුවාද පන්තියට ඉන්න කලින් ඔක්කොම ටික හදලා මට එවලා තියෙන්න ඕනේ උත්තර ටික. දැන් ගොඩක් අය ගෙදරනේ ඉන්නේ. සමහර අයට A level classes පටන් ගනීවි. ඒ කොහොම වුණත් කමන්නේ කොහොම හරි වෙලාව හදාගෙන අනිවාර්යයෙන්ම මට මේ ටික ඔක්කොම හදලා ෆොටෝස් එවන්න ඕනේ ඊළඟ පන්තියේ දවසට කලින්. ඊට පස්සේ අපි බලමු මොනවාද අඩුපාඩු ආයෙ හදන්න ඕනේද මොනවාද තේරෙන්නේ නැත්තේ කියලා බලලා වැඩ ටික කරමු. හරි නේද පුතේ? එහෙනම් ප්‍රශ්න මොනවා හරි තිබුණොත් අහන්න. මේ වැඩ ටික ඔක්කොම කරලා මට අනිවාර්යයෙන්ම දාන්න. එහෙනම් මම අදට ක්ලාස් එක ඉවර කරන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.